මේ විදිහට ජනී ජනයා එකතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන අවසාන යුගයේ පිංගුතුනේ මක් නිසාදයත් අනාගතේ ආය මේ වගේ යුගයන් උදා වෙන්නේ මේ අවසාන කාලයයි. ඒක ඇත්තටම අපගේ අනාගත පරපුරත් එක්ක බලනකොට ඔයාලගේ මොනුබුරු මිනිබිරියන්ගේ පරපුරත් එක්ක බලනකොට ශෝකී කාරණාවක්. ඔයාලා අවසාන කණ්ඩායමේ තමයි මේ පිංගුතුන් ඉන්නේ. ඉදිරියට ගොඩාක් මිනිසුන්ගේ හිතවල කුසල් මුල් නැසෙනවා. අකුසල් මුල් වැඩෙනවා. ගොඩාක් මිනිස්සු ධර්මය අහන්නේ ධර්මය අවබෝධ කරගන්නට හෝ ධර්මය ගැන පහදින්න තියෙන අභ්‍යන්තර හැකියාවන් නසාගෙන. ඉතින් ඒ නිසා ඉදිරියට බණ ඇහුණත් මේ මිනිසුන්ට ගොඩාක් යහපතක් කරගන්න බෑ තමා තුළ සුදුසුකම් නැති නිසා. අද යුගයේ පවා ඒ සාපේ තියෙනවා. නමුත් යම් පිරිසකට මේකෙන් ගැලවෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා කෙලවරක් නැති දීර්ඝ සංසාරේ ඇවිල්ලා කෙලවරක් නැති සංසාරයට ආයෙ වැටෙනවද නැද්ද කියලා තීරණය කරන්නයි මේ මනුස්ස ජීවිතය ඔබට දැන් තියෙන්නේ. පහනක් නෙවෙන්න කලින් පහනේ දැල්ල වැඩි වෙනවා වගේ ගෞතම බුද්ධ ශාසනයේ අවසාන යුගයේ මේ විදිහට ස්තූප හැදෙන්නේ. මේ විදිහට ජනී ජනයා එකතුව ධර්මය අහන්නේ රහතුන්ට නමස්කාර කරන්නේ අවසාන යුගයේ. ඒ නිසා මේ කිසිදු අවස්ථාවක් මගහැර ගන්න එපා. ආය මේ මහ පොළොව ගව් 7ක් කිලෝමීටර 18ක් විතර වැඩෙනකල් යන කාලයට සමාන කාලයකින් මෛත්‍රී තථාගත බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ. පොළොව අඟලක් ඉස්සෙන්න අවුරුදු 1000ක් යනවා නම් කිලෝමීටර 17මාරක් ඉස්සෙන්න කොච්චර කාලයක් යයිද කියලා හිතන්න. ඒ තාක් කාලය තුල ස්තූප හදනවා කියලා එකක් නැහැ. ඒ තාක් කාලය තුල තථාගත ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරනවා කියලා එකක් නැහැ. මේ මනුස්ස ලෝකේ ඉපදිච්ච දෙවියන් අතරට යන හෝ සසර දුකෙන් නිදහස් වෙන්න දෙවියන් අතර අවස්ථාව ලැබෙන හෝ මෛත්‍රී බුද්ධ ශාසනයේ අවස්ථාව ලැබෙන හෝ පිරිස අවසාන පිරිසත් බේරා ගන්න මේ බුද්ධ ශාසනයේ හමාගෙන යන අමා දහර අමා සීතල සුලඟක් වගේ එකක් මේක. ඒ නිසා පුළුවන් නම් ඒ සිසිලස ලබා ගන්න මේ අවසාන යුගයයි. අපි හෙට මැරෙනවා නම් මේ අද අන්තිම දවස් අපේ. අපි ඊළඟ සතියේ මැරෙනවා නම් මේ අපි ගත කරන අවසාන පෝයයි මේ. ඊළඟ අවුරුද්දේ මැරෙනවා නම් අපි මේ අවසාන නිකිනි පෝයයි. හැම පින්කමකදීම හිතන්න මේ මගේ අවසාන පින්කම වෙන්න ඇති කියලා. මුළු හිතම අවනත කරන්න පිනට කුසලයට මේ ධර්මය අහන එකට. අද අපි කතා කරන්නේ මේ ගෞතම බුද්ධ ශාසනයේ තථාගත ශ්‍රී මුව මඩලින් වැඩිමනක්ම ප්‍රශංසා ලබන ලද බුදුරජාණන් වහන්සේ හැරෙනකොට තුන් ලෝකෙම ප්‍රඥාවෙන් අග්‍රේශ්වර කින්හිරියා මලේ පාටින් රම්පැහැයෙන් බබලන ලිහිණියෙකුගේ බඳු මිහිරි ස්වරයකින් දහම් දේශන ගෞතම බුද්ධ ශාසනයේ ශ්‍රාවක සංගරුවනට අම්මා කෙනෙක් බඳු වූ ධර්ම සේනාධිපති අග්‍ර ශ්‍රාවක අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණයි අපි අහන්නේ. මේ යුගයේ මෑත භාගයේ ශ්‍රීමත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයෙන් ඉදිවන ශ්‍රී සාරිපුත්ත මහා ස්තූපයයි මේ ඔබට පෙනෙන්නේ ඉදිවෙමින් පවතිනවා. ඒ ස්තූප රාජාරන් වහන්සේගේ ඉදිරියේ සිට ඒ ශ්‍රීමත් ධාතුන් වහන්සේලා මල්සෑය තුල වඩා හිඳවා මොහොතක් හරි මෙවැනි අරහත් ගුණ අසන්ට ලැබීම අපගේ වාසනාවක් කියලා සිහි කරන්න ඕනේ. ඉතින් පින්වතුනි ශ්‍රීමත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන ඔබ කවුරුත් අහලා තියෙනවා. අපි නැවතත් ඒ ගුණ යම් ප්‍රමාණයකින් සිහි කරගන්න එක මේ මොහොතේ සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා, ඒ කියන්නේ සියලුම භික්ෂූන් වහන්සේලා අතර
පෙරටුවම ඉන්න උත්තමයන් වහන්සේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාව දෙවෙනි වෙන්නේ බුදුරජාණන් වහන්සේට විතරයි. සාරිපුත්ත මහරහතන් වහන්සේට තරම් ප්‍රඥාවක් තියෙන කිසිදු බ්‍රහ්මයෙක් බ්‍රහ්ම ලෝකේ නැහැ. කිසිදු දෙවියෙක් දෙව්ලොව නැහැ. කිසිම මිනිසෙක් මනුලොව නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ තරම් ප්‍රඥාව තිබුණ කිසිදු භික්ෂුන් වහන්සේ නමක් බුද්ධ ශාසනය පහළ වුණේ නැහැ. ඒ නිසා ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රේශ්වරයි කියලා අගතනතුරු බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් ලැබුණා. මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ධර්ම රාජයන් වහන්සේ නම් ඒ රජතුමාට සිටින සෙම්පති කවුද කියලා සේල බ්‍රාහ්මණයන් අසද්දී බුදුරජාණන් වහන්සේ වදාළේ ගෞතම බුද්ධ ශාසනයේ සෙම්පති සාරිපුත්ත කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා සේවේත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානේ භජත භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානේ පණ්ඩිතා භික්කවේ සාරිපුත්ත මොග්ගල්ලානේ. සාරිපුත්ත මොග්ගලන් මහරහතන් වහන්සේලා සේවනය කරන්න භජනය කරන්න ඒ සාරිපුත්ත මොග්ගලන් මහරහතන් වහන්සේලා පණ්ඩිතයි භික්ෂුන් වහන්සේලාට අනුග්‍රහ කරනවා. සේයතාපි භික්කවේ ජනෙත්ති ඒවන් සාරිපුත්තෝ දරුවන් වදනා අම්මා යන්සේද. මේ ගෞතම බුද්ධ ශාසනයේ අම්මා කියලා කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේට. සේයතාපි ජාතස්ස ආපාදේතා ඉපදුන දරුවාට කිරිපෝල හදන කිරි අම්මා යන්සේද. ඒවා මොග්ගල්ලානේ මොග්ගලන් තෙරුන් වහන්සේ වගේ. සාරිපුත්තෝ භික්කවේ පහෝති සාරිපුත්තෝ භික්කවේ සෝතාපට්ටි ඵලේ විනේති. සාරිපුත්තයන් වහන්සේට පුළුවන් සෝහාම් ඵලයේ හික්මවන්න කෙනෙක්. මොග්ගල්ලානේ උත්තමත්තේ මොගලන් තෙරුන්ට පුළුවන් ඊටු ටික කරන්න. දැන් මේ බණාසන පින්වතුනේ ඔබ කියන්න බලන්න මේ බුද්ධ ශාසනයේ අමාරුම දේ රහත් වෙන එකද සෝවාන් වෙන එකද? සෝතාපන්න ඵලයේ තමයි මේ බුද්ධ ශාසනයේ අමාරුම දේ. සෝවාන් වෙන එක. ඒක කරලා දෙනවා කෝ සාරිපුත්තයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මොහොතෙන් දිය බිඳු ස්වල්පයක් ශ්‍රී හස්තයට රැගෙන වදාලා පින්වත් මහණෙනි මේ අතේ තියෙන දිය බිඳු ටික ඉතුරු වෙලා මහ මොහොතේම වතුර හිඳුනොත් හිඳිච්ච වතුරද වැඩි ඉතුරු වෙලා තියෙන වතුරද කියලා ඇහුවා. සංඝයා කියා හිටිනෝ ස්වාමීනි අතේ තියෙන ස්වල්පයයි නෙව. සතර මහා සාගරේ ජලයේ කෙතෙක්ද? පින්වත් මහණෙනි කෙනෙක් සෝවාන් වුණොත් එයාට නැති වෙන දුක මහා සාගරේ වගේ. ඉතුරු වෙන දුක මෙච්චරයි. එහෙනම් අමාරුම දේ සෝවාන් වෙන එකද රහත් වෙන එකද? සෝවාන් වෙන එකද රහත් වෙන එකද? සෝවාන් වෙන එක. බුදුරජාණන් වහන්සේ වැලි කැට 7ක් අතට ගත්තා. එරම් බුදුරජාණන් වහන්සේ වදාලා මේ වැලි කැට 7ද විශාල මේ හිමාල පර්වත රාජයාද? ස්වාමීනි අතේ තියෙන වැලි කැට ප්‍රමාණය ස්වල්පයයි. පින්වත් මහණෙනි සෝවාන් වෙච්ච කෙනාට නැති වෙන දුක අර හිමාල පර්වත රාජයා වගේ ඉතුරු වෙන දුක මෙච්චරයි කිව්වා. එහෙනම් අමාරුම දේ සෝවාන් වෙන එකද රහත් වෙන එකද? යම් කිසි කෙනෙක් සෝවාන් වුණොත් එයාට සංසාර ප්‍රශ්නේ 99.9999999ම ඉවරයි. දැන් මේ මාර්ගඵල අර 100ට ක්‍රමයට සෝවාන් වුණාට පස්සේ 125යි, සකදාගාමි වුණාම පස්සේ 150යි, අනාගාමි වුණාට පස්සේ 175යි, රහත් වුණාට පස්සේ 100ක් දුක ඉවරයි කියලා එහෙම එකද තියෙන්නේ? නැහැ. සෝවාන් වෙච්ච ගමන් එයාගේ සංසාරේ ප්‍රශ්න මේ සංසාරේ ආපු දුක 99.999999999ක්ම ඉවරයි. මේකේ අමාරුම දේ සෝතාපන්න වෙන එක. ඒ සෝතාපන්න ඵලයටපත් වෙන්න එයාට බාහිර කරුණු 4ක් නොපිරිහෙලා එයා ගන්න ඕන. ඒ තමයි සත්පුරුෂයන්ගේ ඇසුර ගන්න ඕන. ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය ගන්න ඕන. හරියට මේක ගන්න ඕන. යෝනිසෝ මනසිකාරයේ Taman තුල තියෙන්න ඕන. ඒ යෝනිසෝ මනසිකාරයෙන් හරියට ධම්මානුධම්ම ප්‍රතිපදාවේ දෙන්න ඕන. මේක තමයි බාහිරව ගන්න කරුණු 4. මේ සෝතාපන්න වීම පිණිස පවතින කරුණු 4.
එහෙනම් සත්පුරුෂ ඇසුරෙන් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයෙන් යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් කොච්චර දුකක් ක්ෂය කරනවද? ඒක එවැනි එච්චර විශාල යහපතක් කරන නිසා මෙන්න මේ කාරණා හතරට බාධා පවතිනවා. බාහිරින් එක්කෝ හොඳට ලැබෙනකොට අභ්‍යන්තරී යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ දුර්වලතා හට ගන්නවා. සෝවාන් වෙච්ච කෙනා තුල පිහිටන්නේ බුදුරජාන් වහන්සේලා ගැන අවිච්ඡ ප්‍රසාදේ සෙලවෙන්නේ නැති පැහැදීම. ශ්‍රී සද්ධර්මයේ ගැන සෙලවෙන්නේ නැති පැහැදීම. ආර්ය මහා සංඝරත්නය ගැන සෙලවෙන්නේ නැති පැහැදීම. ඊළඟට පංච සීලය කැඩෙන්නේ නැති බිඳෙන්නේ නැති ආර්යකාන්ත සීලයක් බවට පත් වෙනවා. එහෙමනම් මේ තුනුරුවන් ගැන පහදින එකයි පංච සීලයයි කියන එක ස්ථාවර වෙනවා කියන එක ලේසියෙන් වෙන්නේ නැහැ. එහෙනම් සෝවාන් නොවිච්ච කෙනා ළඟ මේ තිසරණයයි සීලයයි කියන එක චංචල වෙවි තමයි තියෙන්නේ. ඒතර මම මේ විස්තරي කියන්න ගත්තේ සෝතාපන්න ඵලයටපත් වීම තමයි බුද්ධ ශාසනයේ අමාරුම දේ. ඒ අමාරුම දේ කරලා දෙන්න තරම් මහා ප්‍රඥාවක් තිබ්බා කාටද? සාරිපුත්ත මහරහතන් වහන්සේට. සාරිපුත්ත මහරහතන් වහන්සේට ඒ ප්‍රඥාවෙන් ධර්මයේ විග්‍රහ කරන හැටි, සිත විග්‍රහ කරන හැටි, මිනිසුන්ට බණ කියන හැටි ඒක විස්මිතයි. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ධර්මයේ දේශනා කරනවා. කෙලෙස් ගැන, හිතවල ඇති වෙන කෙලෙස් ගැන. ඒතකොට මොගලම් මහරහතන් වහන්සේත් වැඩ ඉන්නවා. මොගලම් මහරහතන් දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේට බණ කියනකොට මෙහෙම වෙනවා කියනවා. මොහොතේ රැලි නවතින වෙලාවක් තියෙනවද? මොහොතේ රැල්ල නතර වෙන වෙලාවක් තියෙනවද? මොහොතේ රැල්ල පටන් ගන්න තැනක් හොයන්න පුළුවන්ද? මේ වතුරෙන්ම නිකම්ම මතුවෙලා මෙහෙම රැලි ගහනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට ධර්මයේ වැටහෙනවා කියන එක මොහොතේ රැලි නගිනවා වගේ කියනවා. කොහෙන් එනවද දන්නේ නැහැ කියනවා. උපමා උපමේය අර්ථ මොහොතේ රැලි මතුවෙනවා වගේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ධර්මයේ විග්‍රහ කරනවා කියනවා. සැලලිහිණියෙක්ගේ වගේ කියනවා කටහඬ. ඉතින් අර සංඝයාට ධර්මයේ දේශනා කරනකොට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දිවසින් බැලුවා සංඝයාගේ හිත්. බලනකොට මොග්ගලම් මහරහතන් වහන්සේට පේනවා මේ ස්වාමීන් වහන්සේගේ හිතේ මෙහෙම කහටක් තියෙනවා කියලා හිතනකොටම සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කෙලෙස් ගැන විස්තර කරනවා. ඒතර මොගලම් මහරහතන් වහන්සේ දකිනවා දැන් අහවලගේ හිතේ මෙහෙම කහටක් තියෙනවා කියලා. මොගලම් මහරහතන් වහන්සේ දිවසින් බලනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒකම විස්තර කරනවා. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ එහෙම විස්තර කරන්නේ කාගේවත් හිත බලලා නෙවෙයි. ඉතින් මොගලම් මහරහතන් වහන්සේට පුදුම හිතුණා. කියනවා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඔබ වහන්සේ ධර්මයේ දේශනා කරනකොට මම මේ භික්ෂුන් වහන්සේලාගේ හිත බැලුවා. යම් මේ භික්ෂුවට මේ දහම් කරුණ කියවුනොත් හොඳයි. මේ භික්ෂුවට මේ දහම් කරුණ කියවුනොත් හොඳයි කියලා මම යමක් හිතුවද හිතන වෙලාවේ ඔබ වහන්සේ ඒකම දේශනා කළා. සාරිපුත්තයන් වහන්සේ ඒක මේ වගේ ඉස්සර හොඳට කරත්ත හදන්න පුළුවන් බාසුන්න කෙනෙක් ඈත ගමකට යනකොට ඒ ගමේ මිනිස්සෙක් කරත්ත හදනවා. ඒ කරත්ත හදා ඉන්නකොට අරයා කරත්ත ගැන හොඳට දන්න නිසා එයාට තේරෙනවා මේ කරත්තේ මෙතන රැහුණා නම් හොඳයි තව චුට්ටක් කියලා. හිතනකොටම අර වඩු බාසුන්න ඒක රහිනවා. අන්න අතන ඇදයක් තියෙනවා කියලා හිතනකොටම අර ඒක රහිනවා. ඉතින් අනිත් අයට හිතුණා කියනවා මේ කරත්ත බාසුන්නලා දෙන්න හිතෙන් හිත කතා කර මේ කරත්ත රෝදේ හදනවද කියලා. ආන්න ඒ වගේ මේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අපි දිවසින් බලා හිත තේරුම් ගන්නවද? මේ සාරිපුත්තයන් වහන්සේ ප්‍රඥාවෙන්ම මේ ලෝක ධාතුව තේරුම් ගන්නවා කියලා ප්‍රශංසා කොට වදාලා. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා දින 7ක් වුණත් බුදුරජාණන් වහන්සේ එක දිගට සාරිපුත්තයන් වහන්සේගෙන් ප්‍රශ්න ඇහුවොත් සාරිපුත්ත මහරහතන් වහන්සේට එක දිගට දින 7ක් වුණත් උත්තර දෙන්න පුළුවන්. ඉතින් එක ස්වාමීන් වහන්සේ නමක් මේක බුදුරජාණන් වහන්සේට කියා හිටියා මේ සාරිපුත්තයන් වහන්සේ මෙහෙම කියනවා නෙව කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව ඒක පුළුවන්. ඒකට හේතුව තමයි සාරිපුත්තෝ භික්කවේ ධම්ම ධාතු සුප්පටි විද්දා. සාරිපුත්තයන් ධර්ම ධාතුව මනාව අවබෝධ කළා. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේට ඕනතරම්
ධර්මයේ දේශනා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි සක්විති රජ කෙනෙක් පහළ වෙලා යම්කිසි තීරණයක් ගත්තොත් ඒ සක්විති රජුරෝ ප්‍රකාශයක් කළොත් මේ මිහි පිට ඉන්න කිසිම මිනිසෙකුට ඒ ප්‍රකාශයේ වැරදි කියලා කියන්න බෑ, අනිත් පැත්තට කරකවන්න බෑ. ඒ සක්විති රජුරුවන්ගේ පුතා මිනිස්සු මැද යම් ප්‍රකාශයක් කළොත් මේ මිහි පිට ඉන්න කිසිම මිනිසෙකුට ඒක අනිත් පැත්තට හරවන්න බෑ. ඒ වාගේ පින්වත් මහණෙනි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී දෙවියන් මරුන් බඹුන් සහිත සකල ලෝකේ කිසි කෙනෙකුට ඒ ධර්මයේ අනිත් පැත්තට කරකවන්න බෑ. ඒක වැරදි කියලා කියන්න බෑ. ඒ වගේම පින්වත් මහණෙනි අපේ සාරිපුත්ත යම්කිසි ධර්මයක් දේශනා කළොත් ඒක දෙවියන් මරුන් බඹුන් සහිත සකල ලෝකේ කාටවත් ඒක අනිත් පැත්තට හරවන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම චක්‍රේ ප්‍රවර්තනය කරන විදිහටම සාරිපුත්ත මහරහතන් වහන්සේට පුළුවන් ධර්ම චක්‍රේ ප්‍රවර්තනය කරන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්ම විග්‍රහයයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධර්ම විග්‍රහයයි අකුරෙන් අකුර පදෙන් පදේ ගැලපෙලා යනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ ඒසා ආශ්චර්ය මහරහතන් වහන්සේ නමක්. ඒසා ආශ්චර්ය මහරහතන් වහන්සේ නමක්. පින්වතුනි මේසා ආශ්චර්ය ප්‍රඥාවෙන් අග්‍රේස්වර රහතන් වහන්සේ නමක් ඇයි විශේෂය? ඇයි අනිත් රහතන් වහන්සේලා එහෙම නැද්ද? පින්වතුනි සියලු රහතන් වහන්සේලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන බව හැබෑව. නමුත් හැකියාවන් වල වෙනස්කම් තියෙනවා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන් අනිත් 78ක් රහතන් වහන්සේලා බුදු කෙනෙක් ළඟ මාර්ගඵල ලබන්න කල්ප ලක්ෂයයි පෙරම් පුරන්නේ. මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා කියලා කියන්නේ අසංකේයකුත් කල්ප ලක්ෂයක් පෙරම් පුරනවා. අපි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දුතාංගධාරී භික්ෂූන් අතර අග්‍ර වෙන්න විවරණ ගන්නකොට මොගලන් මහ රහතන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඊට අසංකේයයකට කලින් විවරණ අරන් මේ බුද්ධ ශාසනයේ විවරණ අරගෙන වැඩිපුරම බුදුරජාණන් වහන්සේගේ ශාසනයට පෙරම් පුරපු ශ්‍රාවකයන් වහන්සේලා දෙනම සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා. ඒ නිසා මේ සාරිපුත්ත මොග්ගලන් මහරහතන් වහන්සේලාට යම් කෙනෙක් වන්දනා කළොත් යම් මාසයකට කහවණු ලක්ෂයක් අපි කියමු රුපියල් කෝටි ගාණක් වියදම් කළා මාසයකට දන්සැල් දෙනවා නම් කෙනෙක්. එයා ඒ විදිහට අවුරුදු 100ක් දුන්නොත් එයාට රැස් වෙන පින සාරිපුත්ත මහරහතන් වහන්සේට එකපාරක් වන්දනා කිරීමෙන් 16 පංගුවක් තරම්වත් රැස් වෙන්නේ නැහැ. කහවණු ලක්ෂ ගණන් වියදම් කරලා අවුරුදු 100ක් කරන දාණයට වඩා සාරිපුත්ත මහරහතන් වහන්සේට හිත පහදවගෙන කරන වන්දනාව ශ්‍රේෂ්ඨයි. ඊට පස්සේ යම්කිසි කෙනෙක් අවුරුදු 100ක් ගින්නක් නිවන්න නැතුව යාග කරනවා. බ්‍රහ්මචාරීව ගිනි දෙවියෝ පුදනවා අවුරුදු 100ක්. එයා ඒකෙන් පිරිසුදු වෙන්නේ නැහැ. නමුත් යම්කිසි කෙනෙක් සාරිපුත්ත මහරහතන් වහන්සේට එකවරක් සිත් පහන් කරගෙන වන්දනා කරනවාද ඒ වන්දනාව එයාගේ හිත කවදා හරි පිරිසුදු කරනවා. එච්චර ආනිසංසයි සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කිරීම. සාරිපුත්ත මහරහතන් වහන්සේ විවරණ ගත්තේ මීට අසංකේයකුත් කල්ප ලක්ෂයකට කලින් අනවමදස්සී බුදුරජාණන් වහන්සේගෙන්. එකල උන්වහන්සේ හිටියේ සාරද කියලා තාපසෙක් වෙලා. ඒ තාපසයන් වහන්සේ ගොඩාක් ඊරිදිමත්. ඉතින් අනවමදස්සී බුදුරජාණන් වහන්සේ ඒ තාපසයන් වහන්සේට අනුකම්පා පිණිස ඒ හිමාලය ඒ කාලේ තිබ්බ වනාන්තරයට වැඩියා. ඒ උත්තමයාගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බැබළුන පින් සිරුර දැකලා කලාතුරකින් ලෝකෙට පහළ වෙන මුනිවරයෙක් නෙව කියලා වන්දනා කළා. වන්දනා කරලා මල් වලින් ආසනයක් හදලා ඒ මල් ආසනයේ උඩ බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න සැලසුවා. සාරිපුත්තයන් වහන්සේ විවරණ ගන්න ජීවිතේ ඉස්සල්ලාම කරපු පින මල් ආසනයක් හදපු එක.
මල් ආසනයක් හදලා යමක් පැතුවොත් ඒ පැතුම ඉෂ්ට වෙනවා. මොකද ආසන පූජාවේ ආනිසංස තමයි තනතුරු ලැබෙනවා. ආසන පූජාවේ ආනිසංස තනතුරු ලැබෙනවා. එතකොට පළවෙනි පින්කමෙන්ම අග්‍ර ශ්‍රාවක තනතුර ලබන්න සුදුසු පුණ්‍ය බීජයක් වපුරලා. ඊට පස්සේ ලක්ෂ ගණන් රහතන් වහන්සේලාට තමන්ගේ ශිෂ්‍යයන් ලවා මල් ආසන හදලා ඒ ආසන මත වැඩ හිඳෙව්වා. අද මේ උතුම් ධාතුන් වහන්සේලා සියලුම ධාතුන් වහන්සේලා මල් චෛත්‍යයේ මල් ආසන මත තමයි වැඩ සිටින්නේ. ඊට පස්සේ මල් වලින් කරපු කුඩයක් බුදුරජාණන් වහන්සේට ඉහලාගෙන හිටියා. ඉහලාගෙන ඉඳලා දවස් 7ක් හෙල්ලෙන්නේ නැතුව හිටියා. ඉඳලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවෙන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට කියා හිටියා නිසඹ කියලා මහරහතන් වහන්සේ නමක්. පින්වත් භික්ෂුව මල් ආසන පූජා කිරීමේ ආනිසංස කියා හිටින්න කියලා. එතකොට විවරණ ගන්න ජීවිතේ ඉස්සෙල්ලාම අහපු බණ තමයි මල් ආසන පූජාවේ ආනිසංස. එතකොට මේ මල් ආසන පූජාවේ ආනිසංස දේශනා කරද්දී ඒ එන වචන ඒ එන විග්‍රහ මුහුදු රැල්ලක් නැගින්නා වගේ ගඟක් වගේ එක දිගට ගලගලා නැගි මිහිරි ලෙස දේශනා කරනකොට බුදු කෙනෙක් ඉදිරියේ මේ භික්ෂුන් වහන්සේ හරි පුදුම සහගතයි නේ කියලා හිතට ගියා. 7 වෙනි දවසේ ඇහුව තථාගතයන් වහන්සේ ඒ බණ කියපු ස්වාමීන් වහන්සේ කවුද කියලා. ඊට පස්සේ කිව්වා මාගේ ශාසනේ ප්‍රඥාවෙන් අග්‍ර ශ්‍රාවකයා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඒ වචනය අහලා ඒ මොහොතේම හිතට හැදුනා කැමැත්තක් මමත් මේ යම් බුද්ධ ශාසනයක ප්‍රඥාවෙන් අග්‍ර කෙනෙක් වෙනවා නම් කියලා හිතට ආවට පස්සේ දවස් 7ක් දානෙ දුන්නා. දානෙට පූජා කළේ පළතුරු පූජාවෙන් තමන්ට යම් දෙයක් කළොත් එහි ප්‍රතිඵල ලැබෙනවා. පළතුරු පූජාවේ ආනිසංස ඵල ලැබෙනවා කියන එක. එතකොට කුඩයක් අල්ලගෙන ඉඳීමේ ආනිසංස තමයි දහම් චත්‍රයේ විමුක්ති චත්‍රයේ ලැබෙනවා කියන එක. එතකොට ඒ තාපසතුමා දන්නේ නැති වුණාට තාපසතුමාටින් ප්‍රාර්ථනාවක් කරන්න සුදුසු සියලු පින්කම් ටික වෙලා. 7 දවසක් මේ පින්කම කරලා 7 වෙනි දවසේ ප්‍රාර්ථනා කළා මේ කරපු පින්කමේ ආනිසංස බලයෙන් දුන්න සාංගික දානයේ පින් බලයෙන් මල්ලෙහාන් අතරපු පින් බලයෙන් ඡත්‍ර අල්ලපු පින් බලයෙන් මමත් බුද්ධ ශාසනයක ප්‍රඥාවෙන් අග්‍ර ශ්‍රාවකයා වේවා කියලා. බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ වදාලා යම්කිසි තාපසෙක් තථාගතයන් වහන්සේට මල් ආසනයක් පැනෙව්වද මල් ඡත්‍රයක් දෙලුවාද පළතුරු වලින් සංග්‍රහ කළාද මීට අසංකේයකුත් කල්පයක් ගිය තැන ගෞතම නමින් පහළවන තථාගතයන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක බවට පත්ව සාරිපුත්ත නමින් ලෝකේ ප්‍රකට වෙන බව. දැන් බුදු මුවකින් යමක් දේශනා කළොත් ඒක ඒ විදිහටම වෙනවා. ඉතින් බුදුවරුන්ගේ ආශ්චර්ය අනුභව බලන්නකෝ. අසංකීය 4කුත් කල්පලක්ෂයක් ගිය තැන කෙනෙකුට දාන නමක් දාන්නවා. කෙනෙකුට දාන නමක් දාන්නවා. අසංකීයකුත් කල්පලක්ෂයක් ඈත කෙනෙකුට දාන නම දාන්නවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අනාගත සංසාරයේ අසංකීය ගානකට එහා යම්කිසි කෙනෙක් ශ්‍රාවකෙක් වෙනවද ඒ ශ්‍රාවකයාගේ නම පවා දන්නවා. බුදුරජාණන් වහන්සේලා ඒසා දැක්මකින් යුක්තයි. ඉතින් ඒ සංසාරයේ එක දිගට පෙරම් පුරාගෙන එද්දී උන්වහන්සේගේ අතින් ගොඩක් පින්කම් කෙරුණා. උන්වහන්සේගේ සංසාරයේ ලොකුවට හරහට හිටියා ක්‍රෝධය. මේ ප්‍රඥාවට අතිශයින්ම බාධා කාරණාව තමයි ක්‍රෝධය. ඉතින් උන්වහන්සේට වැඩිපුරම ක්‍රෝධය පිහිටියා. පෙරම් පුරන සංසාරේ. එතකොට තමන් යන ඉලක්කයට බාධායකම එනවා. ඒ නිසා උන්වහන්සේට විтин විට ගොඩාක් ජීවිතවල නාග ලෝකේ උපදින්න සිද්ධ වුණා. හැබැයි නාග ලෝකේ ඉපදිලත් උන්වහන්සේ මෙහෙම කළා. තමන්ගේ අතින් අන් අයට හානියක් වුණාට පස්සේ හරියට ඒක ගැන තැවුණා. උදාහරණයක්. එක ජීවිතයකදී නාගෙක් වෙලා ඉඳලා
හුඹහට රින්ගන්න යනකොට හුඹහ ළඟ ගමේ හිටපු සුදු පාට මිනිස්සු ගරු කරන අදත් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ වෘෂභයන්ට මිනිස්සු වඳිනවා. ශිව දෙවියන්ගේ වාහනේ කියලා. ඒ වගේ ඈත අතීතයේ ඒ වඳින ගවයෙක් අං වලින් හුඹහට ගහනවා. ඒ හුඹහට තමයි දැන් මේ ණය රින්ගන්නේ. කකුලට පෑගුණා ණයාගේ වලිගේ. අනිත් පැත්තෙන් හැරිලා අර වෘෂභයාට දෂ්ට කළා. දෂ්ට කළාට පස්සේ අර මේ වෘෂභයා එතනමයි ගවයා මැරුණා. මුළු ගම්මානෙම ශෝකෙන් වෙලී ගියා. මිනිස්සු කෙහෙවලු කඩාගෙන ඇඬුවා. අර ඈත පඳුරකට වෙලා අර නාගයා පෙනේ තියාගෙන බලාගෙන හිටියා මිනිස්සු අඬන විදිය. ණයෙක් වෙලා ඉඳිද්දිමුත් තමන්ගෙන් වෙච්ච වැරද්ද තේරුම් ගත්තා. තේරුම් අරගෙන මොකද කළේ? මන්නම් ආයේ ජීවිතේටම තරහ ගන්නෙ නැහැ කියලා. මෙයා එදා රාත්‍රියේ බලනකොට හඳ නැගලා. අද පුම්පෝයේ දවසයි. හෙට පුම්පෝයේ දවසයි. මං විකාල භෝජනයෙන් වැළකී මං සිල් ගත්ත කෙනෙක් විදිහට ඉන්නවා කියලා නාගයා දරණ ගලාගෙන සිල් අරන් හිටියා. මට උපනෝපන් ජීවිතේ තරහ එන්න එපා කියලා. එතකොට මේ සිල් අරන් ඉන්නේ කවුද? ණයේ. කොමක්ද අරමුණ? තරහ එන්න එපා කියලා. ඔයාලා සිල් ගන්නේ මොකටද? පෝයට. පෝය නිසා සිල් ගන්නවා. ඇත්තටම කෙලෙස් නැසන උදවිය නම් තමා තුළ රාගය අධික නම් මාගේ රාගය උපනෝපන් ජීවිතේ මාව නොපේලාවා රාගයෙන් මට නිදහස් වෙන්න ලැබේවා කියලා පුම්පෝයේ දවසේ සිල් ගන්නවා. තමන්ට ද්වේෂය අධිකයි නම් මේ ද්වේෂයෙන් මාව නිදහස් වේවා කියලා ද්වේෂේ නැසීම පිණිස සිල් ගන්නවා. මෝහය නැසීම පිණිස, ඊර්ෂ්‍යාව නැසීම පිණිස, ක්‍රෝධය නැසීම පිණිස, එකටක කිරීම නැසීම පිණිස, ලෝභය නැසීම පිණිස, කෑදරකම නැසීම පිණිස. එක ජීවිතයක මහා කස්සප මහරහතන් වහන්සේ වලහෙක් වෙලා ඉඳලා ගමට ගිහිල්ලා කෑම සුවඳට ගමේ මිනිස්සු පොළු වලින් ගහලා පන්නලා තිනවා වලහට. වලහා ඇවිල්ලා කල්පනා කරලා තියෙනවා මම මේ කෑදරකම නිසානේ මට මේ මිනිසුන්ගෙන් ගුටි කන්න උනේ. උපනෝපන් ජීවිතේ කෑදරකමක් නම් මට ඇති වෙන්න එපා කියලා සිල් අරන් ඉඳලා තියෙනවා. පොයේ දවසක් ඉවර වෙනකල් ආහාර ගන්න නැතුව මට කෑදරකමක් ඇති නොවේවා කියලා. පෙරම් පුරන සංසාරේ සතෙක් වෙලත් කෑදරකමට ගරහා සිල් ගත්ත නිසා ඒ මහා කස්සප මහරහතන් වහන්සේට ලාදුරු රෝගියෙක් දම් බෙදනකොට ඒ කුණුවේ ඇඟිල්ල වැටුණ එක පැත්තකට අරන් දාලා දන් වළඳනකොට ඒ හිත කම්පා වුණේ නැහැ. උන්වහන්සේ පෙරම් පුරලා. හිතක ස්වභාවය. ඇයි අපි අපේ හිතවල කෙලෙස් වලට ගරහන්නේ නැත්තේ? ඇයි පොයට සිල් ගන්න එකට අරමුණක් එකතු කරන්නේ නැත්තේ? ඇයි පොයට සිල් ගන්න එකට සාරයක් එකතු කරන්නේ නැත්තේ? මෙතන කී දෙනෙක් නම් ජනයා අද පුම්පෝය දවසේ සිල් නොගෙන සිටිනවද? ඇයි පින්වතුනි ඔය හිත රාගෙන් පෙලෙන්නේ නැද්ද? සීලයක් ඕනේ නැහැ කියලා හිතුනේ? ඔය හිත ද්වේෂයෙන් පෙලෙන්නේ නැද්ද? සීලයක් ඕනේ නැහැ කියලා හිතුනේ? ඔය හිතට ඊර්ෂ්‍යාව එන්නේ නැද්ද? පොයදාට සිල් ගන්න ඕනේ නැහැ කියලා හිතුනේ? ඔය හිත ලෝභකමින් පෙලෙන්නේ නැද්ද? ඔය හිත එක දේවල් වලට ඇබ්බැහි වෙලා නැද්ද? පොයට සිල් ගන්න හිතෙන්නේ නැත්තේ? සසර දුකෙන් නිදහස් වෙන අභිමානවත් හිත් තියෙන පින්වන්ත අය සසර දෝෂෙන් සතා සර්පයා වෙලා ඉපදුණත් තමන්ගේ වැරද්දට ගරහනවා. සසරක ස්වභාවය බලන්න. ඊට පස්සේ එක පරවි දේනුවත් එක්ක ඊටමත් පෙමින් ආලයෙන් වෙලී සිට ඈත් එක්ක අහසේ පියාසර කරනවා. කැරල් කියලා ඇවිල්ලා ඈත හොටෙන් තට්ටු කළා ආයි පියාඹනවා. එහෙනම් ඔන්න මාත් එක්ක එන්න ඕනේ කියලා පරවියට කියලා ඈතට ගියා. එකපාරම කෑ ගහන හඬක් ඇහෙනකොට පිටිපස්සේ හැරිලා බලනකොට ගිජු ලිහිණියෙක් ඇවිල්ලා පරවිය අල්ලගෙන. ඒ වෙලාවේ දරා ගන්න බැරි දුකක් පරවියට දැනුණා.
පරවියා ඇවිල්ලා හඳ නැගුණ රාත්‍රියේ පුම්පෝයේ දවසක සිල් සමාදන් වුණ ආහාර නොගෙන උපනෝපන් ජීවිතේ මගේ හිතේ බැඳීමක් නම් හටගන්න එපා කියලා. ඒ කවුද කියලා දන්නවද? අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ. ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේ රහත් නොවි සිටියේදී එක ගමනක් වඩිනකොට එක ගෙදරකට ගිහිල්ලා රෑ නවාතැන් ගන්න ඒ ගෙදර ගෑනු කෙනෙක් හිටියේ. ප්‍රජාශාලාව පාලනය කරන්නේ කෙල්ලෙක්. ඒ ප්‍රජාශාලාවට පස්සේ මිනිස්සු ටිකක් ආවා. අර කෙල්ලට මේ අනුරුද්ධ තෙරුන් වහන්සේ ගැන ආසාවක් ඇති වුණා. ඊට පස්සේ ස්වාමීනි ඇතුලේ නිදහස් කාමරයක් තියෙනවා කියලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඇතුළට වඩින්න කියලා දොර වහලා මේ ගෑණි ඇඳුම් ගැලුවා. උන්වහන්සේ ඇස් බිමට හැරෙව්වා. සසරේ බුරුදු කරලා ස්ත්‍රීන්ට ඇලෙන්න එපා කියලා. පරවියෙක් වෙලා පාරමිතාව පුරලා තියෙන්නේ. බලන්නකෝ අපේ ජීවිතයි නිවන කරා යන අයගේ ජීවිතයි. ඇයි දරුවනේ නුඹලාගේ සිත් ලෝභයෙන් පෙලෙන්නේ නැද්ද? රාගයෙන් ආසාවෙන් පෙලෙන්නේ නැද්ද? ඒ පෙලෙන හිතට රාගයෙන් නිදහස් වුණ, ද්වේෂයෙන් නිදහස් වුණ අමා ශාන්තිය ලබා ගන්න ඔයාලා කැමති නැද්ද? පෝය ගෙවි ගෙවි යනවා. උඹලට ජීවත් වෙන්න තියෙන ආයුෂ ගෙවි ගෙවි යනවා. ඔය හිත පෙළෙන රාගය, ලෝභය, ආසාව, විඳවා කරන ප්‍රේමය, විඳවා බැඳී වෙලී ගැලී ගිලී සිටින හිත් වලින් යුතු ඔබ ඒ කෙලෙස් වලින් නිදහස් වීම උදෙසා සිල් ගන්නේ කවදාද? ඉතින් අපේ සාරිපුත්තයන් වහන්සේ පෙරම් පුරාගෙන යන ගමනේදී ද්වේෂය එපා කියලා ණයෙක් වෙලා ඉඳලා සිල් රැකලා තියෙනවා. එක එක ගුණ පුරුදු කරගත්තා. ද්වේෂයට විරුද්ධ වුණා. ඊළඟට උන්වහන්සේ මේ ප්‍රඥාවන්තයන්ගේ ස්වභාවය තමයි ඉක්මනින් අත්හරින්න පුළුවන්. ඒ වගේම තමයි යමක් අත්හැරියොත් අත්හැරියම තමයි ආයෙ ගන්නෑ. වමාරපු දෙය ගිලින්නේ ප්‍රඥාවන්තයා. උන්වහන්සේ ඒක සසරේ පුරුදු කළා. දුවේ පුතේ පින්වතුනේ ඔබ දෙස බලන්න, අප දෙස බලන්න. යමක් එපා කියලා ආය ඕන. ෆෝන් එක එපා කියලා විසික කරනවා. ආය ඕන. ආය මෙයාත් එක්ක කතා කරන්නේ නැහැ කියලා හිතනවා. ආය කතා කරන්න ඕන. ආය මැසේජ් ගහන්නේ නැහැ කියලා හිතනවා. ආය මැසේජ් ගහන්න ඕන. එක කසාදයක් තිද්ද වෙනවා. ආය කසාදයක් ඕන. ආය නම් මම නරක වැඩක් කරන්නේ නැහැ කියලා හිතනවා. ආය පහුවදා ඕන. අතාරින කීයක් ආය ගිලෙනවද? වමනේ දතා ගිලෙනවා. ප්‍රඥාව නැති මිනිස්යාගේ ජීවිත දෙස බලන්න. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙරම් පුරන සංසාරේ අතෑරියොත් අතෑරියම තමයි. ඒක කෙසේද පිරුවේ? උන්වහන්සේ ඒක පිරුවේ ණයෙක් වෙලා ඉඳලා. ණයෙක් වෙලා ඉඳලා ඒක මිනිස්සෙකුට දෂ්ට කළා. දෂ්ට කළාට පස්සේ ඒ මිනිස්සයා දක්ෂ විෂ වෛද්‍යවරයෙක් ළඟට ගෙන්නන්න ගියා. විෂ වෛද්‍යවරයා කිව්වා මට බෙහෙතිමුත් මෙයාගේ විෂ අදින්න පුළුවන්. දෂ්ට කරපු ණයා ගෙන්නලා විෂ අදින්න පුළුවන්. ඔයාලා කෝකටද කැමති? කිව්වා අපි විෂ බස්සවන දැකලා තියෙනවා බෙහෙත් වලින්. ණයා ගෙනල්ලාම ඒ ණයා ලවා විෂ අදිනවා දැකලා නැහැ. ඒක ගෙන්නන්න කිව්වා. දක්ෂ වෛද්‍යවරයා මැතුරුවා. මතුරුනට අර ණයා ඇදීගෙන ආවා. ණයා ආවට පස්සේ වෛද්‍යවරයා කිව්වා දැන් ඇදපන් කිව්වා. ණයා කිව්වා බෑ කියලා. පෙනේ හොල්ල කිව්වා මං අදින්නේ නැහැ. මං දම්පු විසක් ආය ගන්න නැහැ කිව්වා. ඊට පස්සේ ගිනිමැලයක් ගැහුවා අර වෛද්‍යවරයා. ගිනිමැලයක් ගහලා කිව්වා මේ ගින්දරට පැනපන් නැත්තම් විස ඇදපන් කිව්වා. දැන් මෙතන ලෙඩා ඉන්නවා, ලෙඩාගේ කකුල තියෙනවා ලේවැක් කෙරීගෙන. මෙතන ගින්දර තියෙනවා. ණයා මැද ඉන්නවා. කිව්වා එක්ක ගින්දරට පැනපන් නැත්තම් විස ඇදපන් කිව්වා. ණයා ගින්දරට හැරුණා. මං ගින්දරට පයින්නවා කටෙන් දාපු විස ආය ගන්නෑ. ගින්දර කොටට මෙහෙම පයින්නකොටම අර වෛද්‍යවරයා ඉක්මනට අතින් අල්ලගත්තා. උඹ හිතා ගන්න බැරි නාගයෙක්. තමන්ගේ බෙහෙත් වලින් ලෙඩා සුවපත් කළා. උඹ හිතා ගන්න බැරි නාගයෙක්.
අත්හැරියා. බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි එහෙම උනේ සාරිපුත්තයි ඒ නයික් වෙලා හිටියේ. අතට ඇරන් ඒ විශ්මිත නාගයාගේ ගතගුණේ දෙස මං විශ්මයටපත් වෙලා බලා හිටපු වෛද්‍යවරයා එදා මමයි කියලා වදාලා බුදුරජාණන් වහන්සේ. අත්තරපු දේ තරහ යන අය තරහෙන් නිදහස් වීම පිණිස ශ්‍රී සාරිපුත්ත මහරහතන් වහන්සේට වඳින්න මේ උතුම් ශ්‍රී සාරිපුත්ත මහසෑයට උපස්ථාන කරන්න මන් තරහෙන් නිදහස් වේවා කියලා. අත්හැරපු දේවල් ආය අරන් විඳවන පහත් හිත් තියෙන ලාමක සිත් තියෙන අපගේ හිත ඔබට පේනවනම් ශ්‍රී සාරිපුත්ත මහා සෑයට උපස්ථාන කරන්න මට ලාමක දේ අත්හරින්න ලැබේවා කියලා. මේ තමයි කෙලෙස් ගෙවා දවන මිනිසුන්ගේ කෙලෙස් ගෙවා දැමීමට පින් පුරන්න මේ යුගයේ පින්වන්තයන් වෙනුවෙන්ම හැදෙන සෑය ශ්‍රී සාරිපුත්ත මහා සෑයයි. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ වචනයෙන් කියන්න බෑ. වචනයෙන් කියන්න බෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා ওই කතාව ඉස්මතු වුණේ උපනන්ද කියලා හාමුදුරු නමකට කැවුම් ගෙනාවා. කිව්වා අපේ උපනන්ද හාමුදුරු ඉන්නවද කියලා තමයි මිනිස්සු ඇවිල්ලා ඇහුවේ. උපනන්ද හාමුදුරු නැහැ. අනේ ස්වාමීන් වහන්සේ උපනන්ද ස්වාමීන් වහන්සේටත් තියලා කැවුම් වළඳන්න කියලා කිව්වා. එනකල් හිටියා ඉර මුදුන් එන්න ළඟයි. ඊට කලින් කට්ටිය බෙදාගෙන වැළඳුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේත් කැවුම් ගෙඩියක් වැළඳුවා. කැවුම් ගෙඩිය වළඳලා භාගයක් වළඳලා ඉන්නකොටම උපනන්ද හාමුදුරුවෝ ආවා. මේ මට කැවුම් ලැබුණලුනේ. ඊට පස්සේ කිව්වා ආයුෂ්මතුනි මට හිතෙන විදිහට පින්වතුනි උපනන්ද හාමුදුරුවෝ සාරිපුත්ත මහරහතන් වහන්සේගේම ගෝලනවා. උන්වහන්සේගේ ජීවිතේ ගොඩාක් අත්දැකීම් වලට මොහොන දෙන්න සිද්ධ වුණා. ශිෂ්‍යෝ නැගී හිටියා උන්වහන්සේට විරුද්ධව. ඒ කිසිදු තැනක කම්පා නොවි හිටියා. ඊට පස්සේ උපනන්ද හාමුදුරුවෝ කියනවා කැවුම් ඉතින් රහයිනේ ඉතින් කවුද කන්න කැමති නැත්තේ? ඒ කියන්නේ කැවුම් කන්න පෙරේත කමට උපනන්ද හාමුදුරුවෝ එන්න කලින් කැවුම් කෑවා වගේ එකක් තමයි දැන් ඔය කිව්වේ. හින්ට් එක. අර වළඳ හිටපු කැවුම් ගෙඩිය තිබ්බා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනවම් පානකල් කැවුම් වැළඳුවේ නැහැ. කැවුම් වැළඳුවේ නැහැ. අපි ලෝභකමින් එක එක කෑම බීම අපි කනවා අම්මලා විහිළු කරනවා. අපි කියමු අයිස්ක්‍රීම් කන්න කැමති කියලා. ඔහෙට ඉතින් අයිස්ක්‍රීම් නැතුව බෑ. ඔහෙට ඉතින් චොකලට් නැතුව බෑ කිය හින් පාස් කරන කට්ටිය මැද ලැජ්ජත් හිතෙනවා. එහෙත් කනවා. අනුන්ගෙන් හිත රිදවා ලෝභකමින් අතහැර ගන්න බැරුව ඉන්න අපේ ජීවිත පේනවනම් මෙහෙ එන්න. උතුම් ශ්‍රීමත් සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරගන්න මේ ශ්‍රී සාරිපුත්ත සෑයට උපස්ථාන කරන්න ඒ දුර්ගුණ නැසීම පිණිස. උන්වහන්සේ පෙරම් පුරාගෙන එන සංසාරේ ඒ ප්‍රඥාවට පුදුම පාරමිතා පිරුවා. එක තැනක ආච්චි කෙනෙක්ගේ ගෙදරට ඇවිල්ලා අස්සයෝ 500ක් විතර අරගෙන එක මිනිස්සෙක්. ඒ ආච්චිගේ ගෙදර ලොකු මිදුලක් තියෙනවා. ඒ මිනිස්සයා ඇහුවා ආච්චි අපි දවස් කිහිපයක් මෙහි ඉන්නවා මේ මිදුලේ අස්සයෝ ටික බඳින්න කමන්නේ පුතා. ඒ සතියක් හමාරක් ඉඳලා යන්න හැදුවා. ඒකට යන්නේ හෙටයි කියලා අද වගේ හොඳ වෙලඹකට දාව අජානීය සයින්දව කුලේ අద్භූත මේ අස්ව පෙට්ටියක් ඉපදුනා. ඒ අස්වැයට අහසින් යන්න පුළුවන්. එහෙම පැටියෙක් ඉපදුනායි දරෑ. හෙට යන්නේ. ඊට පස්සේ අර ආච්චිට පහුවදා අස්වැයට කරන් යන්නේ කෙනා කිව්වා ආච්චිට කීයක් අපි දෙන්න ඕනිද? ඊට පස්සේ කිව්වා පුතේ මොනවත් මට එපා. මට අන්න අර ඊයේ ඉපදුන මේ අස්ව පෙට්ටිය දැක්කට පස්සේ ආස හිතෙනවා. මට මං කාත් කවුරුවත් නැතුව ඉන්න එකෙක් පුතේ. මට දරුවෙක් වගේ හදාගන්න උඹ ඔය අස්ව පෙට්ටිය දීලා ඵලයන්. ඒ ආච්චිගේ කරුණාවන්ත කාරුණික බැගෑපත් ඉල්ලීමට අස්ව වෙලෙන්දට යමක් කියාගන්න බැරි වුණා. අස්ව පෙට්ටිය දීලා ගියා. අජානීය අස්වයන්ට රාජ භෝජන තමයි ආහාර පිණිස දෙන්න ඕනේ නැත්තම් කන්නේ. රාජ භෝජන දෙන්න ඕනේ අස්වයන්ට. නැත්තම් කන්නේ. ආච්චි කාලා ඉඳෝල් ටික
ගුලි කළා මගේ පුතා වරෙන් කියලා කෝලයකට දානවා. අර අස්සු පෙටිය කනවා. පිටි ටිකක් කොටලා පිටි වලින් ටිකක් දිය කොල්ල පුන්නක්කු වගේ මගේ පුතා වරෙන් මයි රත්තරනේ කියලා දෙනවා. අස්සු පෙටිය කනවා. ඊට පස්සේ පින්වතුනි තව අස්සු වෙලෙන් දෙක් ආවා. එනකොට අජානීය අස්සුවෙක් ඉන්න තැනට වල් අස්වැයෝ එන්නේ නැහැ. අර මේ ගෙදර සීමාවට අනිත් අස්වැයෝ එන්නේ නැතුව ගියා. ඊට පස්සේ ඒ අස්ව වෙලෙන්දා අර ගෙදර බලනකොට තවත් අස්වෙක්ගේ බෙටි දැක්කා. එතකොට හිතුණා අනිවාර්යෙන් මේ ගෙදර උසස් කුලේ අස්වෙක් ඉන්නවා කියලා. ආච්චිකින් ඇහුවා ආච්චි මෙහි කවුරු හරි ඉන්නවද? මෙහි ඉතින් උසස්ද නම් මොනවද දන්නේ නැහැ කිව්වා. මගේ දරුවෙක් වගේ අස්ව පැටියෙක් ඉන්නවා කියලා. දැක්ක ගමන්ම දැක්කා ශ්‍රේෂ්ඨ සයින්දව අස්වෙක්. ඊට පස්සේ අර අය එළියේ ගාල් කරලා අර ආච්චිට කිව්වා ආච්චි මේ අස්ව පැටිය මට දෙන්න. එතකොට මේ ඉල්ලන කෙනාගේ පින්බලයට අර ආච්චිට වචන කියන්න බැරුව ගියා. ආච්චි ඉතින් පුළුවන් විදිහට කිව්වා පුතේ කොහොමද දෙන්නේ මගේ දරුවෙක් වගේනේ. නෑ ආච්චි මං ආච්චිට අයහපතක් කරන්නේ නෑ කියලා අස්ව පැටියා ගෙනල්ලා අස්ව පැටියාගේ කකුල් දෙක එක කකුලක් ළඟ ලක්ෂය ගානේ කකුල් හතර ගැන ළඟ කහවණු ලක්ෂණේ කහවණු 1000 ගානේ. තියලා වලිගී තියෙන තැන තව කහවණු 1000යි ඔළුව තියෙන තැන ඉස්සරහින් කහවණු 1000යි තියලා කහවණු 6000ක් දීලා මේ ආච්චි මට දැන් මේ අස්සෝ පෙටියක් දෙන්න කිව්වා. අස්සයා හෙල්ලෙන්නේ නැහැ. ඊට පස්සේ ආච්චි ඔළුව අත ගාලා කිව්වා පුතේ එහෙනම් ඔබ ඵලයන් කියලා. අර අස්සයාගේ ඇස් වලින් කඳුළු වැටුණා. අස්සයා අරන් ගියා. එතකොට අස්සෝ වෙලෙන්ද දන්නවා මේ මෙයා රාජභෝජනයි කන්නේ කියලා. එතකොට නමුත් මෙයාව චෙක් කරන්න පරීක්ෂා කරන්න අර ආච්චි දුන්න විදිහටම පුන්නක්කු ටිකක් දී කළා කුඩු කෑම ටිකක් අස්සයාට දුන්න අස්සයා කන්නේ වෙනත් කෑම දුන්න කන්නේ ඊට පස්සේ අර්ශ වෙලෙන්ද ඔළුව අත ගාලා කිව්වා පුතේ ඇයි උඹ කන්නේ නැත්තේ ඊට පස්සේ කිව්වා ඔබ දන්නවා නේද මම සයින්ද වස්වික් කියලා මම මේ වගේ කෑම කන්නේ නැහැ කියලා දන්නේ නැද්ද ඊට පස්සේ කිව්වා ආච්චි දුන්නේ ඒව කෑවේ ඊටු කිව්වා ආච්චිට වෙන මොකුත් නැහැ කිව්වා ආච්චි පුළුවන් විදිහටයි කිව්වා දුන්නේ නමුත් ඔබ අස්ව වෙලෙන්දේ ඔබ දන්නවකෝ මට සලකන්න ඕන විදිහ. ඊට පස්සේ ඒ අභිමානය ගැන පැහැදිලා ඒ අස්ව වෙලෙන්දා රාජභෝජන දුන්නා. ඊට පස්සේ දවසක් ශිල්ප දක්වනවා ඒ අස්වැය අපිට නැගලා අස්ව වෙලෙන්දා රාජ උද්‍යානයේ වටේ කැරකෙනවා මිනිසුන්ට පේන්නේ නැහැ. එච්චර වේගයි. පොකුණ උද යනවා වතුර මේ පොකුණේ ගිලෙන්නේ නැහැ. එච්චර අස්වැය වේගයි. ඒ අස්වැය එකපාරම උඩ පැනලා අහසට පැනලා අස්ව වෙලෙන්ද මෙහෙම අතල්ලනකොට අත උඩ හිට ගන්නවා අස්වැය. අස්වැයගේ දක්ෂතාවය. මට ඕක කියවගෙන යනකොට මට හිතුණා මේ මට අස්වැයාට වැඩිය පුදුම හිතුණා අස්ව වෙලෙන්ද ගැන. ඇයි අච්චර අස්වැයෙක් මෙහෙම තනිය අතින් ගන්නත් අච්චර වේගයෙන් දුවන අස්වැයාගේ පිට උඩ නගින්නත් මේ දක්ෂයා කවුද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කාලේ අස්වැයා වෙලා හිටියේ සාරිපුත්ත මම තමයි කෝ අස්ව වෙලෙන්දා. ඔහු හරියට හසුරවන්න මට පුළුවන් කිව්වා. මේ ලෝකේ යම් තාක් ප්‍රඥාවන්තයෝ ඇද්ද ඒ ප්‍රඥාවන්තයන් හසුරවන හස්තේ කවුද? මාගේ ශාස්ත්‍රූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන්. ප්‍රඥාවන්තයාට ප්‍රඥාවෙන් කිලිසෙල්ලම් කරන්න කිලි මණ්ඩල හදනවා බුදුරජාණන් වහන්සේ. මං කියන්න ගියේ බැරි කෙනා ළඟ බැරි විදිහට ඉන්නත් පුළුවන් තැන සැප සම්පත් විඳින්නත් බැරි මිනිසුන් ඉන්නවා. ඒ කියන්නේ අම්මා අප්පට බෑ. ඒත් මහා ලොකු සම්පත්තිය ඉල්ලනවා අම්මලා තාත්තලාගෙන්. අපේ මේ අම්මට තාත්තට මේක කරගන්න බෑ කියන කැක්කුම දැනෙන්නේ නැහැ මෙතෙන්ද. රජ මැදුරක සැප පැල්පතෙන් හොයනවා. තැනට ඕන විදිහට ඉන්න බෑ. අසපුවකට ගියාම අසපුවට ඕන විදිහට ඉන්න බෑ. පොලිමේ නම් මිනිස්සු ආහාර ගන්න යන්නේ ඒ විදිහට ඉන්න බෑ. අර ගෙදර ඉඳලා මේසේ කන විදිහට හිතෙන් ඕන. එවැනි අදහස් ඇති මිනිසුනේ තැනට ඕන විදිහට ඉන්න පුළුවන් නෝනක් ඇති. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරන්න. මේ උතුම් ශ්‍රී සාරිපුත්ත ස්තූපයට උපස්ථාන කරන්න. මේ ගුණයට පහදින්න ඒ ගුණේ සරණ ගන්න පිහිට ගන්න බඩගින්නක් වුණාම කෑම තියෙන කෙනෙක් ළඟට යන්න ඉල්ලගෙන
පිපාසය හැදුනට පස්සේ වතුර තියෙන කෙනෙක් ළඟට යන්න ඉල්ලගෙන ක්‍රෝධේ නිවා ගන්න ඕනේ නම් ක්‍රෝධේ නිවාගත්තු මුනිවරයා ළඟට යන්න. රාගේ නිවා ගන්න ඕනේ නම් රාගේ නිවාගත්තු මුනිවරයෙක් ළඟට යන්න. ලෝභේ නිවා ගන්න ඕනේ නම් ලෝභේ නිවාගත්තු මුනිවරයෙක් ළඟට යන්න. ඇබ්බැහි වීම නිවා ගන්න ඕනේ නම් ඇබ්බැහි වීම නිවාගත්ත කෙනෙක් ගවට යන්න. බැඳීම නිවා ගන්න ඕනේ නම් ප්‍රේමයේ ගින්න නිවා ගන්න ඕනේ නම් දරු දුකේ ගින්න නිවා ගන්න ඕනේ නම් ඒ ගින්න නිවාගත්ත මුනිවරයෙක් ගවට යන්න. ඒ උත්තමයන් ළඟ සරණ තියෙනවා, පිහිට තියෙනවා. ඒකයි මේ කියන්නේ. පෙරම් පුරන සංසාරේ ඒක පුරුදු කළා. උන්වහන්සේ පෙරම් පුරන සංසාරේ තව ජීවිතයක ඉපදුණා ඇමති කෙනෙක් වෙලා නන්දිසේන. යුද්ධයක් ඇති වුණා. ඒතර මේ රටෙන් යුද්ධයකට මෙහෙම පිරිස ඇවිල්ලා මේ ඇතුළු රටේ ආක්‍රමණය කරන ඔය මැද ඉන්නවා තාපසේ. එතකොට අර යුද්ධයට ආපු පිරිසකින් පිටින් යුද්ධයට ආපු පිරිසෙන් සෙම්පතියෙක් ඇවිල්ලා නැත්නම් රජතුමා ඇවිල්ලා තාපසීන් වහන්සේකින් ඇහුවා තාපසීන් වහන්සේ අපි දැන් ඇතුලේ මිනිසුත් එක්ක යුද්ධ කරන රාජ්‍යයත් එක්ක මේ යුද්ධෙන් දිනන්නේ කවුද? ඊට පස්සේ කිව්වා මම ඒක කියන්න දන්නේ නැහැ. පොම්පෝයේ දවසට සක්දෙවිඳු එනවා මාත් එක්ක කතා කරන්න. මං සක්දෙවිඳුගෙන් අහන්නම් කවුද දිනන්නේ කියලා. සක්‍ර දේවේන්ද්‍රයා පොයේ දවසට ආවා. තාපසීන් වහන්සේ ඇහුවා සක්දෙවිඳුනේ මේ යුද්ධයක් ඇති වෙන්න යනවා මේ යුද්ධෙන් දිනන්නේ ඇතුලේ නගරේ කට්ටියද මේ පිටින් ආපු කට්ටියද? සක්දෙවිඳු කිව්වා තාපසීන් වහන්සේ පිටින් ආපු අයට බලවත් ඉෂ්ට දෙවියෙක් ඉන්නවා. ඒ නිසා ඇතුලේ අයගේ ඉන්න ඉෂ්ට දේවතාව දුර්වලයි. ඒ නිසා පිටින් ආපු කට්ටිය තමයි දිනන්නේ. ওই යුද්ධේ ඇති වෙනකොට ওই යුද්ධේ තීරණාත්මක වෙනකොට ওই ඉෂ්ට දෙවියෝ හිට ගන්නවා යුද්ධේ. ඒ ඉෂ්ට දෙවියෝ මිනිස්යන්ගේ ඇස්වලට පේන්නේ ගවයෙක් වගේ. හැබැයි ඒක පේන්නේ රජුරවන්ට විතරයි. ඒතර එළියේ ඉන්න රජුරවන්ට පේනවා ඇතුලේ ඉන්න රජුරවන්ගේ ඉෂ්ට දේවතා කළු පාට හරකෙක් වගේ. ඇතුලේ ඉන්න කෙනාට එළියේ ඉන්න යුද්ධයේ මෙහෙවන දෙවියා ඉෂ්ට දේවතාව පේනවා සුදු පාට මේ ගවයෙක් වගේ. ඔය දෙන්න අතරයි ඔය යුද්ධය යන්නේ මේ මිනිස්සු කඩුහරම කළාට ඔය දෙන්නගෙන් පෙරදෙන පක්ෂේ කොහමටත් පෙරදෙනවා කිව්වා. දැක්කද යුද්ධයක් කරන්නේ හනකොට අපි දන්නේ නැතුව නොපෙනෙන ලෝකේ තියෙන බලවේග. ඊට පස්සේ ඔන්න දැන් අර සතුරු රජවරු පිටින් ආපු කට්ටිය ආයේ පහුවද ඇවිල්ලා හො තාපසින්නාන්ස කවුද දිනන්නේ? කිව්වා සක්දෙවිඳු කිව්වා ඔයාලා තමයි දිනන්නේ කිව්වා. හුරේ කියලා අප්පුඩියක් ගැහුවා. ආයේ වැඩි විස්තර මොකොත් නැහැ. ගියා පිරිසටම කිව්වා අපි දිනන්නේ සක්‍ර දේවේන්ද්‍රය තමයි මේ කතාව කියලා තියෙන්නේ. කිසි දෙයකට බය වෙන්න එපා කියලා. ඔය රාවේ ඇතුලේ නගරෙට ගියා. ඇතුලේ නගරේ රජුරෝ සම්පූර්ණයෙන් අඩපණ වුණා. පිට කට්ටිය දිනනවා කියලා සක්‍ර දේවේන්ද්‍රයා කිව්වලු කියලා. ඒ ඇතුලේ නගරේ සෙම්පතියා තමයි නන්දිසේන. නන්දිසේන තාපසේන වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා කිව්වා තාපසේන වහන්සේ කවුද යුද්ධෙ දිනන්නේ? කිව්වා ඔයාලා පෙරදෙනවා පිටින් එන අය දිනනවා කියලා සක්දෙවිඳු කිව්වා. අන්න නුවණැත්තා ඇයි එහෙම වෙන්නේ කියලා ඇහුවා. කිව්වා මේක වෙන්නේ ඉෂ්ට දේවතාවුන්ගේ බලපෑම නිසා. මේ යුද්ධයේදී පෙරට වෙනවා ඉෂ්ට දේවතාවෝ. පිටින් එන අයගේ ඉෂ්ට දේවතාව බලවත් එයා පේන්නේ රජවරුන්ට විතරයි රජුරවන්ට පේනවා සුදු පාට ගවයෙක් වගේ. අනිත් එක්කෙනාට ඔයාලගේ එක්කෙනා කළු පාට ගවයෙක් වගේ අර රජුරවන්ට පේනවා. ওই ඉෂ්ට දේවතාවුන්ගේ බලය නිසා තමයි යුද්ධේ ඔයාලා පරදින්නේ කිව්වා. හරි කියලා ගියා. ගිහිල්ලා රජුරවන්ට කිව්වා තමන්ගේ ඇතුලේ පරදින පැත්තේනේ දැන් මෙයා ඉන්නේ. කිව්වා රජතුමනි කිසිම දෙයකට බය වෙන්න එපා. ඔබතුමා යුද්ධයට යන්න මම මෙහෙවන්නේ. දැන් සෙම්පතියා කිව්වා යුද්ධයට ඉන්න බලවත්වම යෝධයෝ 1000ක් ගත්තා. යෝධයෝ 1000 අරන් කිව්වා උඹලා වරෙල්ලා මං කියන දේ කරපල්ලා. ඒ තමයි යුද්ධයට මෝහන දෙනකොට අපේ රජුරෝ යම් තැනකට හෙල්ලෙන් ගැහුවොත් අතේ තියෙන උලෙන් යම් තැනකට ගැහුවොත් උඹලා 1000ම ඒ තැනට ගහපල්ලා කිව්වා. ඒක තමයි යෝධයෝ 1000ට පැවරපු කාරණාව. ඊට පස්සේ රජුරවන්ට ගිහිල්ලා කිව්වා තමන්ගේ රජතුමනි යුද්ධ කරනකොට සේනාව දිහා බලන්න එපා. ඔබතුමාට යම් වෙලාවක ඉදිරි පැත්තෙන් සුදු පාට හරකෙක් පෙනුනොත් ඒ වෙලාවෙම අතේ තියෙන උලෙන් ඒ හරකට ගහන්න කිව්වා. එතකොට ඔන්න යුද්ධේ පටන් ගත්තා.
යුද්ධේ පටන් ගන්නකොට දෙපැත්තේ ඉෂ්ට දේවතාවෝ ප්‍රකට වුණා. මේ ඇතුලේ නගරේ කට්ටියන්ගෙන් ගව හර කළු පාට ගවයෙක් විදිහට යහ පැත්තේ රජුරවන්න පේනවා, වෙන අයට පේන්නේ නැහැ. එහා පැත්තේ රජුරවන්න පේනවා, මේ පැත්තේ අයගේ මේ කළු පාට ගවයෙක් විදිහට. අර කට්ටිය යුද්ධේ දිනන නිසා උන් කිව්වා ඕන නෑ යුද්ධ කරන්න, අපි කොහොමදක් දිනනවන්නේ කියලා. අර යුද්ධ කරන්න ඕන ගැම්ම ගත්තේ නැහැ. ඔය වගේ වෙනව නේද මේ O level A level ලියන්න සාමාන්‍යයෙන් වාර විභාග වලින් හොඳට ලකුණු තියෙනකොට ඔයා නම් පාස්මයි කියලා කියනකොට අර ගැම්ම අත්හරිනවා. රිසල්ට් නැහැ. ඒතර ඇත්ත විභාගේ රිසල්ට් එක නැහැ. වීරියක් තියෙන්න ඕන අවසානයේ දක්වහම. ඊට පස්සේ මොකද උනේ මේ ඔන්න යුද්ධයේදී අර රජුරු අර ගවයට ගැහුවා. ගහපු ගමම්ම අර යෝධයෝ 10ක් ගැහුවා. සතුරාගේ ඉෂ්ට දේවතාවා මැරුණා. මැරිච්ච ගමම්ම අර සියලු දෙනාට හිතට බයක් එන්න ගත්තා. බයක් ඇවිල්ලා කෑ ගහගෙන ආපස්සට දිව්වා. පැන්නුවා මේ පැත්තේ කට්ටිය. පෙරදුණා. දුවන ගමන් අර මිනිස්සු තාපසයට බැනගෙන යනවා. නොදකින් තාපසයා අනාවැකියක් කිව්වා කියලා. දැන් තාපසින්නාදී දන්නේ නැහැ. ඉතින් සක්‍රිය කිව්වේ කෙනෙක් කිව්වේ. ඊට පස්සේ අර රජුරෝ මේ ඉතින් ඔහොම ගියා. ඊට පස්සේ සක්දෙවිඳු ඊළඟ දවසේ එනකල් තාපසින්නාන්සේ බලාගෙන හිටියේ. සක්දෙවිඳු ආවා. ආවට පස්සේ කිව්වා තාපසින්නාන්සේ කියනවා මේ සක්කරියත් බොරු කියනවනේ. ඊට පස්සේ කිව්වා ඇයි තාපසින්නාන්සේ අපි බොරුවක් කිව්වේ නෑනේ. ඇයි ඉතින් ඔහේ කිව්වේ අර දිනනවා කියලා දිනනවා කිව්ව කට්ටිය යන්න පස්සනබල දෙව්වා. ඊට පස්සේ කිව්වා ඇත්තටම දිනන්න තමයි හිටියේ කිව්වා අය. නමුත් නන්දිසේන සෙම්පතියාගේ ප්‍රඥාවට අපි අනවැකි පරදුණා කිව්වා. යම්කිසි කෙනෙක් ප්‍රඥාවකින් අනාවැකි පරද්දනකොට දෙවිවරු ඉරිසියා කරන්නේ නැහැ ඒකට. සංසාරේ ප්‍රඥා බලයෙන් සක්කරයාගේ අනාවැකි පවා බොරු කරලා තියෙනවා අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. එදා නන්දිසේන සෙම්පතියා වෙලා හිටියේ සාරිපුත්තයන් වහන්සේ. ප්‍රාණඝාතය කරපු එක සංසාරේ විපාක දීලා ඉවර වුණා. අර කල්පනා කරපු නොවන අසිරිමත් ප්‍රඥාවක් පිණිස මෝරා පැමිණියා. ඔයාලා ගෙවල් වල කරදර එනකොට මොලේ කල්පනා කරලා ඒවා බැලන්ස් කරන්න. ඒ කල්පනා කරන එක ඔයාට යම් දවසක යම් ධර්මයක් අවබෝධ කරන්න හේතු වේවි. ඒ හැකියාව. වැඩක් පලක් කරනකොට, රැකියාව කරනකොට ඉගෙන ගන්න එක උනා. ඒ නිසා පින්වතුනි අනාවැකි වලින් මේ පහත වැටිලා ඉන්නවද? අනාවැකි වලින් පහත වැටිලා ඉන්නවා කියලා කියන එක විග්‍රහ කළොත් කේන්දරේ. ඒ ඇත්තටම කේන්දරේ තියෙනවා යාගේ යම් දේවල් අනාගතේ වෙනවා කියලා. එතකොට හැම වෙලාවෙම හිතන්නේ ඒක තමයි. අපිට මේ කේන්දරෙත් තියෙනවා ඕක. සමහර මිනිස්සු අපිත් මටත් එක නම් ඕන තරම් කියලා තියෙනවා. කේන්දරේ තියෙනවා අඳුරනේ කියලා. ඒ නිසා කේන්දරයට යට වෙලා පලාපලවලට යට වෙලා හස්ත රේඛාවලට යට වෙලා අංග විද්‍යාවට යට වෙලා අනාවැකි වලට යට වෙලා අසරණ වෙලා දැන් නම් ඉතින් කරන්න දෙයක් නැහැ. අනාවැකියකුත් තියෙනවා කියලා අසරණ වෙලා සිටිනවා නම් අනාවැකි බොරු කරනු කැමැති යම් කෙනෙක් ඉන්නවා නම් සාරිපුත්ත මහ රහතන් වහන්සේට වන්දනා කරන්න. ශ්‍රී සාරිපුත්ත අරහන්ත ස්තූපයට වත්පිළිවෙත් කරන්න. මේ සාරිපුත්තයන් වහන්සේ සක්දෙවිඳුගේ අනාවැකි පවා බොරු කළා තියෙන සංසාරේ ප්‍රඥාවේ බලෙන්. පිරුම් පුරාගෙන යන සංසාරේ. ඊළඟට ওই විදිහට අර ප්‍රඥාවට ඕන ගුණධර්ම පුරුදු කළා. තව එක ජීවිතයක තියෙනවා සාරිපුත්තයන් වහන්සේ ඒක මෙහෙමයි වුණේ. එක රජ කෙනෙක් හිටියා. ඒ රජතුමාට ඇමති කෙනෙක් හිටියා. ඒ ඇමතිතුමා අල්ලස්තරන් නඩු විසඳනවා. ඒ ඇමතිතුමාට හිටියා පුරෝහිතේ ධම්මද්දජ කියලා. ඊට පස්සේ අර නඩු වලින් පෙරදෙන මිනිස්සු පුරෝහිත බමුණාට අඬලා කියනවා අපිව බේරගන්න මේ ප්‍රශ්න විසඳලා දෙන්න කියලා. එක දවසක් මෙහෙම අසරණ වෙච්ච ප්‍රශ්නයකදී හරි තීන්දුව ලැබලා දුන්න නඩුව විසඳලා පුරෝහිතතුමා. ඊට පස්සේ රජතුමා මේකෙන් සතුටු වෙලා අර අලාත කියන සෙම්පතිය වුණ නම ආවා.
අලාත කියන සෙන්පතියා එහෙම නැත්නම් මේ සෙන්පතිය නෙවෙයි ඇමතියා. අර රජතුමාගේ බොරු නඩු තීන්දුව විග්‍රහ කරපු ඇමතිතුමාව ඒ තනතුරෙන් අයින් කරලා අර පුරෝහිතතුමා නඩු විසඳන්න දැම්මා. දැන් අල්ලස් ගන්නේව නැහැ. තනතුර අහිමි වෙලා තරහින් අර ඇමතියා ඉන්නේ. ඒ ඇමතියා හිතුවා කවදා හරි රජතුමා බිඳවන්න ඕන කියලා. ඔන්න අනුන්ගේ තැන් ගත්තට පස්සේ සතුරු හැදෙනවා. ඊට පස්සේ රජතුමාට නිතර දැම්මා මේ පුරෝහිතතුමා මිනිස්සු අල්ලගෙන ඔබතුමාට විරුද්ධව නැගී හිටිනවා දැන් අනාගතේ කියලා. රජතුමාත් මේක gediya පිටින් ගිලලා සිරිමැදුරු කවුරුවෙන් බලනකොට අර නඩු විසඳන්න ආපු මිනිස්සු තාම මේ පුරෝහිතතුමාට වැඳගෙන පිටිපස්සෙන් එනකොට රජුරෝ හිතුවේ පුරෝහිත දැන් සේනාව හදා ගන්නවා කියලා. ඊට පස්සේ ඇමතිතුමාට කිව්වා ඇමතියේ ඔබ කියූප එක ඇත්ත වගේ මොකද දැන් කරන්නේ? රජතුමා ඕක මරවන්න. ඒතර කිව්වා කොහොමද බං වැරද්දක් නැතුව කෙනෙක් මරවන්නේ? ඊට පස්සේ කිව්වා මේ වැරද්දක් පටවන්න කිව්වා. කොහොමද පටවන්නේ? රාජ නියෝගයක් කරන්න කිව්වා කරන්න බැරි වැඩක්. ඊට පස්සේ කිව්වා මොකද්ද බං කරන්න බැරි වැඩේ? හිත ආවට පස්සේ නියෝගයක් පනවන්න අනිද්දා වෙනකොට පස්පියුමේ සියලු උද්‍යාන අංගයන්ගෙන් සමන්විත ගස්වල ගෙඩි හැදුන මල් පිපුණ රාජ උද්‍යානයක් හදලා දෙන්න ඕන එක දවසින්. බැරි වුණොත් මේ රාජ උදහසට ලක් වෙනවා කියලා කියන්න කිව්වා. දැන් පහෝදා පුරෝහිත ආපු ගමන් රාජ නියෝගයක් දුන්නා එක දවසින් උද්‍යානයක් හදන්න කියලා. එතකොට මම රාජ පුරෝහිතතුමාට හිතුණා මොකක් හරි අරුබුදයක් තමයි. කමන්නේ මම බලන්නම් කියලා ගියා. ගෙදර ගිහිල්ලා කල්පනා කළා. නිදාගෙන කල්පනා කරා ඇඳේ මේ එක දවසකින් කොහොමද මේක කරන්නේ? ගෙඩි හැදුන මල් පිපුණ සියලු උද්‍යාන. ඉතින් ඒ නිසා මේක නම් හරියන්නේ නැහැ කියලා හිතනකොටම සත්පුරුෂයෙකුට දුකක් පැමිණෙද්දී සද්දවිඳුගේ ආසනේ වුණා. ඒ හේතුව තමයි අර පුරෝහිතතුමා අපේ මහ බෝධිසත්වයෝ. ඊට පස්සේ එතුමා ඇවිල්ලා සක්දෙවිඳු පෙනී ඉඳලා කිව්වා මොකද ඔබතුමා දුකින් ඉන්නේ? කිව්වා සක්දෙවිඳුනි මට මේ උද්‍යානයක් හදලා දෙන්නකෝ එක දවසකින්. මම මවන්නම් කිව්වා. කොහෙද මවන්න ඕනේ? අහවල් තැන කිව්වා. එක දවසින් මැව්වා. ඔන්න එක දවසෙන් උද්‍යානෙ මැව්වා. අර ඇමතියා ගියා අපි රජුරවන්ට රජතුමනි මේකට එක දවසින් උද්‍යානයක් මවන්න පුළුවන් නම් මේ රාජ්‍යය ගන්න එක ඒ හැටි එකක්ද කියලා. රජතුමා තවත් රත් වුණා. ඊට පස්සේ කිව්වා පස්පියුමෙන් සුසැඳි පොකුණක් මවන්න කියලා. ඒත් මැව්වා. කියන එක මවනවා. ඒක සක්‍ර දෙවියන්දයා කරන්නේ. ඊට පස්සේ අර ඇමතියා කියන රජුරවන්ට අපි භෞතික දේවල් නේ කිව්වේ. දෙවියන්ට උනත් මවන්න පුළුවන් භෞතික දේවල්. ගුණ ධර්මයෙන් යුතු මිනිස්සෙක් මවන්න දෙවියන්ටවත් බෑ. ඒ නිසා ගති ගුණ 4කින් යුක්ත මිනිස්සෙක් ඔය උද්‍යානපාල තනතුරට හෙට වෙනකොට ගෙනෙන්න ඕන කියලා අනක් කරන්න කිව්වා. ඒක දිව්‍ය කෙනෙකුටවත් කරන්න බෑ. එහෙනම් ගුණවත් මිනිස්සෙක් මවන එක දෙවි කෙනෙකුටවත් කරන්න බෑ. ගුණවත් මිනිස්සෙක් හදන එක ධර්මයෙන් කරනවා. තථාගත ශ්‍රී සද්ධර්මයෙන් මිනිස්සෙක් ගුණවත් කරනවා. බුදවරු නැති කාලේ ගුණධර්ම හිග කාලේ ගුණධර්ම 4කින් එක දිගට කැඩෙන්නේ නැතුව ගුණධර්ම 4ක් පුරුදු කරපු කෙනෙක් දෙවි කෙනෙකුටවත් මවන්නත් බෑ මොකවත් කරන්න බෑ. එදා පුරෝහිතතුමා කිව්වා කල්පනා කළා අද නම් මම ආයේ සක්‍රයාටවත් මවන්න බැරි දෙයක් තමයි කිව්වේ. මම මීට වඩා හොඳයි කැලීට ගිහිල්ලා මැරෙන එක කියලා. රෑම කැලී ගියා. සියදිවි නසා ගන්න. කොච්චර පීඩනයක් බෝධිසත්වයන්ට පවා කොච්චර පීඩනයක් එන්න ඇතිද මේ ප්‍රශ්න හමු වෙයි. ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයා එදා කැලීට ආවා වෙස්මාරු කරගෙන. ඇවිල්ලා විශ්ව දුක් අහලා කිව්වා මේ රජුරෝ ගතිගුණ 4කින් යුක්ත මිනිසෙක් මට ගේන්න කිව්වා මං කොහොමද ගෙනින්නේ? සක්‍ර දේවේන්ද්‍රය අහසේ පහළ වුණා. පහළ වෙලා කිව්වා ගතිගුණ හොඳ මිනිහෙක් මවන්න සක්‍රය වෙච්ච මටවත් බෑ කිව්වා. හැබැයි මං ඔබට එක උදව්වක් කරන්නම් කිව්වා. ඔය රජතුමාගේ කොණ්ඩේ පීරන කරන වෑමියා ගතිගුණ 4කින් යුක්ත කෙනෙක් කිව්වා. ඔබතුමා හෙට ගිහිල්ලා කරන වෑමියාව අරන් යන්නකෝ රාජසභාවට.
ඔන්න දැන් අර මේ පුරোহিতතුමා ධම්මද්දජ පුරোহিতතුමා රාජ සභාවට යනකොට මෙදා කරන වෑමියා යනවා කතා කළා මේ වරෙන් කියලා. ආවා. ඔයාට ගතිගුණ හතරක් තියෙනවා කියන්නේ ඇත්තද? මෙයා පුදුම වෙලා කිව්වා ඔබතුමාට කවුද කිව්වේ? සම්දෙවිඳෝ. ඊට පස්සේ කිව්වා පුරোহিতතුමනි ඒක ඇත්ත මට ගතිගුණ හතරක් තියෙනවා කිව්වා. එහෙනම් යංකෝ මාත් එක්ක රාජ සභාවට ගිහලා රාජ සභාවට ගියා. මෙන්න ඔබට ගතිගුණ හතරකින් යුතු ගොරටු පාලකේ. රජුරු ඇහුවා කරන වෑමිය. එතකොට මොනවද තියෙන ගතිගුණ හතර? ඊට පස්සේ කිව්වා රජතුමනි මට තියෙන ගතිගුණ හතර තමයි මට කවදාවත් තරහ යන්නේ නැහැ කිව්වා. අනිත් එක තමයි කිව්වා මට කිසිම කෙනෙක් ගැන ඉරිසියාව හටගන්නේ නැහැ කිව්වා. අනිත් එක තමයි කිව්වා මට කිසිම විදිහකින් බැඳීමක් ඇති වෙන්නේ නැහැ කෙනෙක් ගැන. ඊළඟට තමයි කිව්වා කවදාවත් මං සුරාපානය කරන්නේ නැහැ. සුරාපානය කරන්න හිතෙන්නේවත් නැහැ කිව්වා මට. ඔය හතර තියෙනවා. ඊට පස්සේ කිව්වා උඹට ඒක උපතින් දාවේ හිතලා හදාගත්තද ඔය ගතිගුණ හතර? ඊට පස්සේ කිව්වා රජතුමනි මට මේක උපතින් ආවේ සංසාරේ මම පුරුදු කරලා තියෙනවා කිව්වා. මොකද්ද උඹ පුරුදු කරලා තියෙන්නේ? ඊට පස්සේ කිව්වා රජතුමනි මං ඉරිසියා කරන්නේ නැත්තේ මෙන්න මේකට. ඉරිසියාව මගේ හිතේ හටගන්නේ නැත්තේ. මං එක ජීවිතයක රජ කෙනෙක් වෙලා හිටියා. මගේ නෝනට ගොඩාක් මසුරුයි. බිසවට මසුරුයි. ඒ කියන්නේ මේ නෝනා මගේ රංකඳ මගේ පණ කියලා එයා තමන්ගේ කරගත්ත ගමන්ම ඊළඟ ඉරිසියාව එනවා. මොකක්ද ඊළඟ ඉරිසියාව? එයා වෙන කෙනෙකුට hina වෙනවට කැමති නැහැ. එයා වෙන කෙනෙක් එක්ක වැඩිපුර කතා කර කර ඉන්නවට කැමති නැහැ. පැහැදිලි නේද? තමන් කෙනෙක් සාන්තක කරගෙන ඉන්නවා එයා වෙන කෙනෙක් ගාවට යනවට කැමති නැහැ. එතකොට ඉච්ඡා මච්චරිය තමයි හැම ගෙදරකම තියෙන්නේ. hina වෙනවට කැමති නැහැ. මිස් කෝල් ඇවිල්ලා මොකද කියලා ඩෝන් යනවා. කොහේ හරි ගියත් වීඩියෝ කෝල් ගන්න ඕන වටේ පිටේ කවුද ඉන්නේ කියලා බලන්න. ඉරිසියාව. අනේ එක දුවෙක් දවසක් ප්‍රශ්නයක් ඇවිල්ලා කිව්වා. එයා බැඳපු මහත්තයා මෙයන් කඩේට ගියත් වීඩියෝ කෝල් ගන්න ඕනිලු. මෙහෙම වටේට. ඔන්න දුවල බඳිනවා නම් ඔන්න ඔය වගේ උන් එක බඳින්න ඕන. ඊට පස්සේ මෙයා බඩදරු අම්මා වෙලා ඊට පස්සේ දවසක් මෙයාලා ගමනක් යනකොට වැස්සක් ඇවිල්ලා කුඩයක් තිබිලා තියෙන්නේ මහත්තයාගේ තාත්තා ළඟ විතරයි. ඊට පස්සේ දුව මේකට එන්න කියලා. ඊ අර කුසදරු අම්ම කෙනෙන්නේ. ඊට පස්සේ අර මහත්තයාගේ තාත්තලාගේ කුඩෙන් ගිහිල්ලා. එදා ගෙදර ආපු ගමන් මේ කම්බුල් රතු වෙන්න ගහලා තාත්තගේ කුඩෙන් ගියා කියලා. ඉරිසියාව. මෙයා මාත් එක්ක විතරයි යන්න ඕන. බබා ඉපදුණා. බබා ඉපදිලා කිරි දෙනකොට මගේ රත්තරනේ කියලා මේ හුරතල් කර කරනේ අම්මලා කිරි දෙන්නේ. දරුවා ඇදලා ගන්නවලු. ඔයා ඔහොම ගියොත් මෙයාටම වැඩිපුර ආදරය කරයි මාව අමතක වෙයි කියලා. ඔන්න පෞල් ජීවිත. ඔන්න පෞල් ජීවිත. ඔය කෙල්ලෝ සිහින මවාගෙන කොල්ලොත් එක්ක යාළු වෙලා ඉන්නවා. කාලා බීලාද ඔය? කොහොම කොල්ලෙක්ද? සමහර අයට සැක උපදිනවා. සමහර අයගේ සැක වැඩිපුර හිතනවා. අර කිව්වේ ඕවර් තින්කින් වැඩිපුර හිතන්න ගන්නවා පොඩි දේ. හිතලා පෞල් ඇතුලේ අරුබුද. කරුම තමයි ඉතින්. ඉතින් මම අර කියපු දැන් මම මොනව කරන්නද දැන් අර ළමයා මේ ප්‍රශ්නේ මාත් එක්ක කිව්වා කියලා. මම කිව්වා සංසාරේ හැටි. ඊට පස්සේ කොහොමද යාළුවනේ? යාළුවනේ දවසක් නිකන් ෆෝන් එකේ අංකයක් ගහගෙන ඉන්නකොට ඩයල් වුණාලු. මාරු ඩයල් එක. ඇත්තටම මේ දෙන්න බැඳලා තියෙන්නේ මේ නිකන් ඉන්න ගමන් අංකයක් ඩයල් කරලා ඒ අංකෙන් එහා පැත්තෙන් උස්සලා හලෝ කියලා. කරුමේ කියන්නේ නිකන් එබෙනවා. සැකී ඉරිසියාව. ඔයා මගේ විතරයි වෙන කෙනෙක් එක hina වෙන්න එපා. වෙන කෙනෙක් ජේලිලාටත් තියෙනවා. තමන් බැඳපු මහත්තයා අම්මත් එක්ක වැඩිපුර කතා කර කර ඉන්නකොට ඒ මහත්තයාගේ අම්මත් එක්ක. ඒකට අර කෙල්ල හිතෙනවා අපේ කෙනා අම්මා ඔළුවේ තියාගෙන ඉන්නේ. මොනවද ඔච්චර කතාව? ඉරිසියාව. ඉරිසියාව. නැන්දම්මලා බලනවා අර කොල්ලයි කෙල්ලයි තමන්ගේ පුතා කෙල්ලත් එක්ක බැඳපු කෙල්ලත් එක්ක කතා කරගෙන ඉන්නවා වැඩිපුර. කෝලං. ඉරිසියාව.
ඉතින් උන් දෙන්න බැඳලා නම් ඉන්නේ කතා කරේ හිටපුවා වේ අපිට මොකෝ. හිතෙන්නේ නැහැ. ඉතින් අර කරණවැමියා කියනවා මම මගේ නෝනට පෙරේත කමට ආශාවට මං කැමති උන්නේ නැහැ යා වෙන කෙනෙක් එක්ක hina වෙනවටවත්. ඊට පස්සේ මට යුද්ධයකට යන්න වුණා රජ කෙනෙක් වෙලා. යොදුන් 32ක් දුරින් තමයි යුද්ධේ තියෙන්නේ. යොදුනෙන් යොදුන මම පණිවිඩය එවනවා නෝනට මගේ සොඳුරි මං හොඳින් ඉන්නවා මගේ රත්තරනේ ඔයා පරිස්සම් වෙලා ඉන්න ඕන කියලා. යොදුනෙන් යොදුන පණිවිඩය එවනවා. යොදුන් 32ේම එවන පණිවිඩකාරයත් එක්ක කාමසේවනය කරනවා අර බිසව. බලන්න ඉච්චර ආදරෙන් ඉච්චර එයා මගේ කියාගෙන තැන ඉඳලත් ස්ත්‍රිය පරිස්සම් කරගන්න බැරි හැටි. ඊට පස්සේ යුද්ධේ දිනුවා. සොඳුරි මං යුද්ධේ දිනුවා මගේ රත්තරනේ මං එනවා කියලා පණිවිඩය වාය යොදුනෙන් යොදුන. එතනත් 30 දෙන්නේ. ඒ 30 දෙන්නත් එක්කත් කාමසේවනයේ යෙදුණා 64ක්. රජතුමා මාලිගාවට එන දවසේ මාලිගාව සැරසුවේ පුරෝහිතතුමා. තරුණ කඩවසම් පුරෝහිතතුමා ගැන පෙරේත වුණා අර බිසව. එයාටත් ආවිතු යෝජනාව කළා. ඒකට එයා අතගස්සලා දාගෙන ගියා. ඊට පස්සේ කවතෝ තියන්නේ නැහැ කිව්වා. තමන්ගේ ආශාව යම් කෙනකින් ඉෂ්ට කරගන්න බැරි වුණාට පස්සේ ස්ත්‍රිය වෛර බඳින හැටි බලන්න. ඊට පස්සේ අතපය හූරා ගත්තා. මූණේ තෙල් ගා ගත්තා. පොල්ලකින් ඇඟ තලා ගත්තා. ඇඳේ වැටිලා හිටියා. රජතුමා බලාගෙන ඉන්නවා රාජ දොරටුව ළඟින් දුවගෙන ඇවිල්ලා මා ප්‍රිය සොඳුරි මා වැළඳ ගන්නතුරු නෑ. තියෙන පියවරක් පාසා රජතුමාගේ පපුවේ ගින්දරෙන්න ගත්තා. කොහෙද කියලා. ඔන්න පුතාලට මේ කියන්නේ ආදරයට උනත් ඔයාලට කියනවනේ ආදරයට සීමාවක් නැහැ කියලා. ආදරයට සීමාවක් තියෙන්න ඕන. ඒක හිතකට දරා ගන්න පුළුවන් ආදරයක් වෙන්න ඕන. මැසේජ් එකක් නැති වුණ තැන කම්පණයටපත් වෙනවා කියන්නේ ඒ ආදරේ එයාගේ හිතට ඔරොත්තු දෙන්නේ නැහැ. කෝල් එකක් නැති තැන දරා ගන්න බෑ කියන්නේ ඒ ආදරේ එයාගේ හිතට ඔරොත්තු දෙන්නේ නැහැ. අනාගතේ අමාරුයි ඒ වගේ අය. ඊට පස්සේ රජතුමා දැන් ගියා. යනකොට සොඳුරි වැටිලා. ඇයි මා ප්‍රිය සොඳුරි කිව්වා. රජතුමනි මට ඔබතුමාගේ මූණ බලන්න බෑ කිව්වා. මගේ පතිවෘතාව ධර්මය අහෝ කියලා ඇඬුවා. ඊට පස්සේ ඇයි මොකද උනේ කිව්වා. ඔබගේ පුරෝහිත කරපු දේ කියන්නේ බලන්න කිව්වා. මා එපා කිව්වා. මං අම්මා කෙනෙක් වගේ නේද? මම ආදරේ මගේ ස්වාමියාට විතරයි කියලා කියද්දි මට කරපු දේ බලන්න කිව්වා. රජතුමාට ආපු කෝපෙන් එච්චනින් රාජ නියෝගය කළා මේ පුරෝහිතයාගේ බෙල්ල කපන්න ගියා. පුරෝහිතතුමා අල්ලලා ඇදගෙන යනකොට පුරෝහිතතුමා කිව්වා මට රජතුමාට රහසක් කියන්න තියෙනවා මැරෙන්න කලින් ඉඩ දීපල්ලා කියලා. ඒතර රහසක් කියපු නිසා ගෙන්නගෙන ආව රජුරෝ ගාවට. රජුරෝ කෑමර දුන්නත් ඔගේ මූණ බලන්න බෑ මට කියලා. ඊට පස්සේ රජතුමා හිතන විදිහේ බවලතෙන් නෙමෙයි කිව්වා මේ. මෙයයි මට මේ යෝජනාව කළේ. මම අකමැති වුණා. මං විතරක් නෙවෙයි ඔබතුමා එවපු 64ක් මේ පණිවිඩකාරයොත් එක්ක මෙයා කාමයේ හැසිරුණා කිව්වා. දැන් ගෙනල්ලා අහන්න කිව්වා. අර 64ම පාපොච්චාරණය කළා. ඒකට රජතුමාට හිතුණා මෙච්චර ගුණවත් පුරෝහිතෙක් මම නසන්න හිතුවේ. මේ මිනිස්සු මට නසන්න හිතෙන්නේ මේ ගෑණිට තියෙන මසුරුකමයි ඉරිසියාවයි නිසා. කියන්නේ මසුරුකමයි ඉරිසියාව එකට එන්නේ. උපනෝපන් ජීවිතේ මට නම් ඉරිසියාවක් හටගන්න එපා කියලා දෙද්දිව මම ප්‍රාර්ථනා කළා කියලා. ඒ කරණ වෑමියා වෙලා ඒ හිටියේ ඒ රජුරෝ වෙලා හිටියේ සාරිපුත්තයන් වහන්සේ. වැටිච්ච වලෙන්ම ගොඩ ආවා. පෙරම් පුරන සංසාරේ එදා ඉඳලා ඉරිසියාවක් ඇති වෙලා නැහැ හිතට. ප්‍රඥාව මෝරවන විශේෂ කාරණාවක් තමයි ඉරිසියාව නැති බව. මතක තියාගන්න ඉරිසියාවෙන් පෙළෙනවා නම් ඔබ තුල ප්‍රඥාව අවදි වෙන්නේ නැහැ. ඔබ ප්‍රඥාවට ආසයි නම් ඉරිසියාව ඔය හිතෙන් නැති කරගන්න. ඉරිසියාව තමා තුල තියෙනවා කියලා ඔබට පෙනෙනවා නම් සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරන්න ඉරිසියාවෙන් නිදහස් වීම පිණිස
ශ්‍රී සාරිපුත්ත මහා සෑයට වත් පිළිවෙත් කරන්න. ඒ පිණිස කරන්න. ඊට පස්සේ අර කරන වෑමියා කියනවා මට කිසිම කෙනෙක් ගැන මේ බැඳීමක් හටගන්නේ නැහැ. ඒ කියන්නේ වෙන් කරන්න බැරි යාළුකමක් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ මට මෙයා නැතුව බෑ කියන තැනක් මගේ හිතට කිසිම දෙයක් නැහැ කියනවා. නැතුව බැරි. ඊට පස්සේ දැන් ඒව බලනකොට නම් එහෙම එක්කෙනෙක්වත් මේ අතර ඉන්නවදෝ සැකසයිතයි. මොනවා නැති වුණත් ෆෝන් එක මොනවා නැති වුණත් ෆෝන් එක නැතුව බෑ කියන එකක් නැහැ කියනවා අර කරන වෑමියාගේ හිතේ. ඊට පස්සේ රජුරවණ ඒක කොහොමද හැදුනේ? ඊට පස්සේ කියනවා මම මේ කිතවාස කියලා රජ කෙනෙක් වෙලා ඉපදිලා හිටියා. අපිට දරුවෝ නැතුව ඉඳලා එකපාරම දේවිය බාරහාර වෙලා පුත්‍ර සම්පත්තියක් ලැබුණා. මගේ ලෝකේ මගේ වස්තුව මගේ රත්තරන් මගේ පණ මගේ දරුවා. ඊට පස්සේ ඒ දරුවාට මං ගොඩාක් ආදරෙයි. නේමිත්ත පාඨකයෝ කිව්වා මේ දරුවා යම් දවසක මැරෙන්නේ වතුර නැතුව කියලා. මම ඒකට ගොඩාක් බය වුණා. මම හන්දියක් ගානේ පැම්පකුණු හැදුවා. ඒ අතර පින්තාලේ තිබ්බා. රාජ කුමාරයා යම් තැනකට යනවද පැන් කල 150ක් පිටිපස්සෙන් යනවා පෙරහැරේ. ඊට පස්සේ රාජකුමාරයා කවදාවත් තනිකලේ නෑ. මම වෙනම ගියා රාජකුමාරයාත් එක්ක. දවසක් මට හදිසි නඩුවක් විසඳන්න වෙලා පුතා උද්‍යාන ක්‍රීඩාවට තනියෙන් යවුවා. පුතා උද්‍යාන ක්‍රීඩාවට තනියෙන් යවනකොට එදා පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඉස්සරහට වැඩියා. අර මිනිස්සු පසේ බුදුරජාණන් වහන්සේට ගෞරව කරනවා. කුමාරයාට එච්චර ගෞරවයක් නැහැ. කුමාරයාට තරහ ඇවිල්ලා ඇතාගෙන් බැහැලා පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය අරන් පොලේ ගැහුවා. මම කිතවාස රජුරන්ගේ පුතා උඹ මොනව කරන්නද කියලා. පසේ බුදුරජාණන් වහන්සේ ආකාශයෙන් වැඩියා. බුදු කෙනෙක්ගේ පාත්‍රයේ බිඳපු පිම්බලයට පිපාසයක් ඇඟේ දැවිල්ලක් ආවා. රටේ හිට තිබ්බ සියලු පැම්පොකුණු හිඳුණා. කලවල වතුර හිඳුණා. කර්මයට වතුර නැතුවම මැරුණා. මෙච්චර ආරක්ෂා කරලත් මගේ පුතා මට රකින්න බැරි වුණානේ කියලා පුත්‍ර ශෝකෙන් මාව දැවුණා. මං එදා හිතුවා සංසාරේ කවදාවත් කිසිම කෙනෙකුට මගේ හිත බැඳෙන්න නම් එපා කියලා. එදා ඉඳලා කවදාවත් මගේ හිත බැඳෙන්නේ නැහැ කිව්වා. අම්මලාට දරුවෝ දකින්න නැතුව බෑ. බිරිඳට ස්වාමියාට බිරිඳ ආදරය කරන කෙල්ල කොල්ලා ආච්චිලා සීලා මුණුබුරු එකිනෙකා ඇලි බැඳී වෙලි ගැලී සිටින්නේ සියලු දෙනා. එක එක්කෙනා හිත වලින් එක එක දේවල් එක්ක ඇලිලා. ඇලීමෙන් බැඳීමෙන් නිදහස් වෙන්න කැමති නම් වන්දනා කරන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේට. බැඳීමෙන් ප්‍රේමයෙන් ඇලීමෙන් අත්හැර ගන්න බැරි කමෙන් ඇබ්බැහි වීමෙන් දුක් විඳින මිනිසුනේ දුවේ පුතේ ඒ දුකෙන් නිදහස් වෙන්න ශ්‍රී සාරිපුත්ත මහ සෑයට උපස්ථාන කරන්න. තනියෙන් කරන්න. උන්වහන්සේගෙන් පිළිසරණ ඉල්ලන්න. එතකොට ප්‍රඥාවක් මෝරනවා බැඳීමක් නැති තැන උන්වහන්සේක සංසාරේ පුරුදු කළා. ඊට පස්සේ ඇහුවා ඔබ ඇයි සුරාපානය කරන්නේ නැත්තේ? ඊට පස්සේ කිව්වා එක්තරා ජීවිතයක මම රජ කෙනෙක් වෙලා ඉද්දි මට සුරාව නැතුව බෑ මස් නැතුව බෑ. සුරාව ඕන මස් ඕන. දවසක් පුම් පොයේ දවසක මස් නැති වුණා අරක් කැමයාට. මස් නැති වුණාට පස්සේ එයා රාජ දේවියට ඇවිල්ලා කිව්වා දේවිය අද මස් නැහැ මොනව වේද දන්නේ නැහැ කියලා. රාජ දේවිය කිව්වා අපේ රජතුමා ගොඩාක් ආදරේ අපේ පුතාට. පුතා අතට ගත්තට පස්සේ ලෝකයක් මතක නැහැ. කෑම ගේන වෙලාවට මම පුතා අතට දෙන්නම් උඹ ඒ වෙලාවට කෑම අරන් වරන් කිව්වා. දැන් රජතුමා බීලා ඉන්න වෙලාවේ කෑම ගේන වෙලාවටම බිසව ඇවිල්ලා දරුවා දුන්න අතට. දැන් ඉතින් රත්තරනේ කියලා දැන් දරුවා නලව ඉන්නවා. ඉන්නකොට කෑම ගෙනාවා රාජ්‍යරු ඇහුව එකපාරම කොමස්. ඊට පස්සේ කිව්වා රජතුමනි අද මස් හොයාගන්න බැරි වුණා. ඈ යකෝ මේ රටේ රාජ්‍යරු වෙලා මට කොහෙන්ද මස් නැත්තේ? මේ කවුයලා දිය කියලා දරුවාගේ බෙල්ල කැඩුවා. බලන්න සංසාරේ. පෙරම් පුරණ බුදුවරුන්ගෙන් විවරණ තියෙන සාරිපුත්තයන් වහන්සේගේ අතිනොත්
සුරාපානය නිසා වෙච්ච දෙයක්. ඒ වගේ විවරණ ගත් උත්තමයන්ගෙමුත් සුරාපානය නිසා ඒ වගේ දේවල් වෙනවනම් සංසාරේ යන අපි අතින් මොනවා වෙයිද? සංසාරයට බය නැද්ද? ආය ඉපදෙන්න ආස කරනවද? මම නම් කවදාවත් ඔහොම වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් කෙනෙක් මෙතන නැහැ. පරිසරයට අනුව අපේ හිත වෙනස් වෙනවා. අර ඔක්කොම ගල් ගැහුණා, බිසව කලන්තය හැදලා වැටුණා. උයලා දිය කියලා කෑ ගැහුවා, අරක් කැමියා උයලා දුන්නා. දරුවගේ මස් එක්ක බත් කෑවා. වේරිපිට සිංහාසනෙම නෙන්ද ගියා. උදේ නැගිටලා කෝ පුතා එන්න ඉන්න කිව්වා. පුතේක් නෑ. දේවිය කලන්ත දාලා වැටිලා. රජුරෝ ඇමතිවරු කිව්වා රජතුමනි ඔබතුමා ඊයේ රෑ සුරා මතින් බත් කෑවේ පුත්‍ර මාංශයත් එක්ක කියලා. මුළු මාලිගාව දෙවනක් වෙන්න කෑ ගහගෙන මිදුලට දුවගෙන ගිහිල්ලා පොළොවේ තියෙන පස් ඇරන් කටේ දාගත්තා. පස් කෑවා. පොළොවේ අත් ගගහ කිව්වා උපනෝපන් ජීවිතේ සුරාවක් එපාමයි කියලා. කරපු කර්මෙන් අපා දුක් විඳින්න ඇති. එදා තිත්ත වෙච්ච සුරාව නිවන් දකින ජීවිතේ දක්වා සුරාපානය කළා නැහැ. අපි අතින් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්. තිත්ත වෙන්නේ කවද්ද? එපා වෙන්නේ කවද්ද? තිත්ත වෙන්නේ කවද්ද අපේ අඩුපාඩු? අපේ වැරදි එපා වෙන්නේ කවද්ද? සුරාව නවත්තා ගන්න බැරි මිනිසුනේ. සුරාවට හිත යන මිනිසුනේ මෙන්න වදින්න මුනිවරයා සාරිපුත්ත මහරහතන් වහන්සේ. සුරාවට ඇබ්බැහි වෙච්ච අය, සුරාවෙන් මිදෙන්න බැරි අය, සුරාවෙන් අන් අය මොදවා ගන්න උත්සාහ කරන අය වත්පිළිවෙත් කරන්න ශ්‍රී සාරිපුත්ත මේ උතුම් මහා සෑයට බලන්න අපිට පිළිසරණක් ලැබුණා නේ. පිළිසරණක් ලැබුණා. සුරාවෙන් මොදවා ගන්න බැරි දරුවන්ට වෙනුවෙන් අම්මලා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන සිහි කර කරම ආශිර්වාද කරන්න. ඊළඟට පින්වතුනි බුදු කරණවැමියා කියනවා මට තරහ යන්නේ නැත්තේ මම බොහෝ කාලයක ඉඳලා අරක කියලා ශාස්ත්‍රුන් වහන්සේ නමක් වෙලා ඉඳලා මෛත්‍රී භාවනාව කළා තියෙනවා. ඒකයි අර ණයාගේ සිද්ධියයි ඒව මුල් කරගෙන තරහ උපදින්නේ නැහැ. ඒ නිසා තරහ යන අය තරහ යන්නේ නැති කෙනෙක් හොයාගන්න නෑ මෙතන. තරහ යන අය වඳින්න ඕන සාරිපුත්ත මහරහතන් වහන්සේට. තරහයෙන් මිදෙනු කැමති මිනිසුනේ වත්පිළිවෙත් කරන්න ශ්‍රී සාරිපුත්ත මහා සෑයට. ඉතින් ඒ නිසා ඔය වාගේ ඉතින් අවසානයේ රජුරෝ අර කේලම් කියපු ඇමතියාට ගහලා පන්නනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ සාරිපුත්ත තමයි කිව්ව කරණවැමියා. ස්පුරෝහිත වෙලා ඉපදුනේ බුදුරජාණන් වහන්සේ. අර දේවදත්ත ඉතින් සාරිපුත්තයන් වහන්සේ අර ගිරග්ග සමජ්ජ නාට්‍ය බල්ලා තප්පරෙන් අත්හැරියානේ. ඇයි අත්හැරීම කියන එක පුරුදු කරලා. වැඩිපුර සංසාරේ අබිනිෂ්ක්‍රමණය කළා පැවිදි වෙලා තියෙනවා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අස්සජී මහරහතන් වහන්සේගෙන් ධර්මය අහලා තමයි යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ කියන ගාථාවේ පළවෙනි පද දෙක අහද්දින්ම සෝතාපන්න වුණා. ඒ ඇසූ ධර්මයේ ගාථාව කෝලිතයන්ට කියා සිටිද්දී කෝලිත ඒ ගාථාව අවසානයේදී සෝතාපන්න වුණා. 250ක් පිරිස සමග රජගහ නුවර බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙන්නෙද්දී අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කල්පයක් තිස්සේ වැටෙන වැස්සේ වැහි බිඳු ගණන් කරන්න පුළුවන් ප්‍රඥාවෙන් කල්පයක් තිස්සේ වැටෙන වැහි බිඳු ගණන ප්‍රඥාවෙන් දකින්න පුළුවන් සාරිපුත්ත මහරහතන් වහන්සේට নমස්කාර වේවා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉතින් උපතිස්ස කෝලිත දෙදෙනා දුරින්ම පැමිණෙනකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවක දෙදෙනා තමයි පින්වත් මහණෙනි අර පැමිණෙන්නේ කියලා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැවිදි වෙන්න කලින් ඉඳලාම තමයි මේ අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබලා දුන්නේ. ඉතින් ඒ සාරිපුත්තයන් වහන්සේ මහා ප්‍රඥාවකින් ඊළඟට හිතා ගන්න බැරි කෙලෙහි ගුණයකින් කරුණාවකින් සත්පුරුෂකමකින් බැබළුණා. මේ ගෞතම බුද්ධ ශාසනයේ සංඝයාට අම්මා කෙනෙක් වගේ වුණා. ඉතින් ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉවසීමෙන් යුතු වුණා.
උන්වහන්සේගේ ඉවසීම බලන්න සමහර බමුණු ඇවිල්ලා පිටට අතුල් පහර දීලා තියෙනවා. ඒත් උන්වහන්සේ පිටිපස්ස හැරිලා බැලලා නැහැ. ඉතින් ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන 80 වෙනි වියේදී පිරිනිවන් පාන්න යන්න හදනකොට මේ මහ පොළොව කම්පා වුණා. බුදුරජාණන් වහන්සේ වදාළ සාරිපුත්ත මම ඔබව දකින්නේ අවසන් මොහොතේ. ඔබට පුළුවන් ද ධර්මයේ දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේගේ සිරිපා වැඳලා ආකාශයට පැන නැගලා ප්‍රාතිහාර්ය පාලා බණ කිව්වා. එදා බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියට වැඩියට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සවැත් නුවර බුදුරජාණන් වහන්සේගේ කුටියේ 3 වතාවක් පැදකුණු කළා. 4 පැත්තේ ඉඳලම වැඳලා ඉස්සරහට ඇවිල්ලා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියනකොට මේ මහ පොළොව සෙලවෙන්න ගත්තා. 80 වෙනි වියේ හිස පාත් කළ වඩිනකොට බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියෙන් එළියට වෙලා කියනවා පින්වත් මහණෙනි ජේෂ්ඨ සහෝදරයා පිරිනුවම් පාන්ට යද්දී පසුගමන් යන්න කියලා. සංඝයා හැඬු කඳුලෙන් පිටිපස්සෙන් ගියා. උපන් ගෙයිදීම තමන්ගේ අම්මාට ධර්මයේ දේශනා කරන්න අම්මාව සසර දුකෙන් නිදහස් කරවන්න උපන් ගෙයිම පිරිනුවම් පාන්න ගියේ. තමන්ගේ සහෝදරයෝ 7 දෙනෙක් හිටියා. 7 දෙනාම රහතන් වහන්සේලා. මාමලා රහතන් වහන්සේලා. බෑනලා රහතන් වහන්සේලා. මුළු පවුලක් සසරෙන් එතර කරවපු මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. අපේ පවුලම තමන්ගේ පවුලම ධර්මයට ගන්න කැමති නම් වන්දනා කරන්න සාරිපුත්ත මහරහතන් වහන්සේට. තමන්ගේ පවුලටම යහපත සලසන්න කැමති නම් උපස්ථාන කරන්න ශ්‍රී සාරිපුත්ත මහා සෑයට. ඉතින් එදා උන්වහන්සේට රෝගාබාධයක් වැළඳිලා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරන්න සතරවරන් දෙවියෝ ආලෝක 4කින් පැමිණුණා. අම්මා බලා හිටියා. සක්දෙවිඳු පැමිණුණ ආලෝකයකින් අම්මා බලා හිටියා. බ්‍රහ්මයා පැමිණුණ ආලෝකයකින් අම්මා බලා හිටියා. ඒ විස්තර අහලා අම්මා කල්පනා කරනවා සතරවරන් දෙවියන්ටත් වඩා සක්දෙවිඳුන්ටත් වඩා බ්‍රහ්මා අදහන බ්‍රහ්මයාටත් වඩා මාගේ පුත්‍ර රත්නේ කොච්චර ශ්‍රේෂ්ඨද කියලා වන්දනා කළා. අන්නේ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ධම් දේශනා කළා. ඒ ධර්මය අහලා සෝතාපන්න ඵලයටපත් වුණ අම්මා සංසාරික අම්මලාගේ ණය ගෙව්වා. ඉතින් ඒ වෙලාවේ අම්මා ඉස්වලාම කියලා තියෙන්නේ මාගේ පුත්‍රය මේ නිවන් රසය ඇයි මට කලින් දුන්නේ නැත්තේ කියලා. ඉතින් නමුත් සුදුසු කාලේ එන්න එපයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ උපන් ගෙයිමයි පිරිනවම් පෑවේ. පිරිනවම් පානකොට මිහි මණ්ඩල කම්පා වුණා. සඳුන්දර සෑයේ දින 7ක් උපහාර කරලා උන්වහන්සේගේ දේහය ආදාහනය කළේ. දැල් වෙන චිතකයට සුවඳ පැන් ඉහලා චිතකේ ගින්දර නිවලා තියෙන්නේ අපගේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. ඒ අලුමතින් චුන්ද මහරහතන් වහන්සේ තමයි මේ වැඩ ඉන්න ධාතුන් වහන්සේලා මල් සෑයේ වැඩ ඉන්න ධාතුන් වහන්සේලා චුන්ද මහරහතන් වහන්සේ තමයි පෙරහංකඩේට අරන් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා පිරිනමද්දී බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අල්ලලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයේ තිබුණ ධාතුන් වහන්සේලා මේ සෑයේ තැන්පත් වෙන්නේ. රජවරු එකතු වෙලා ස්තූප කරවනවා. ඒ પરම්පරාවෙන් ධාතුන් වහන්සේලා මේ වැඩ ඉන්නේ. මතක තියාගන්න මේ ලංකාවට දලදා වහන්සේ වඩම්වන්න දැල් වෙන චිතකයෙන් බුදුරජාණන් වහන්සේගේ වන් දලදා වහන්සේ ගත්ත කේම මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයන්. මයංගන සෑයට ග්‍රීවා ධාතුන් වහන්සේ වඩම්මපු සරබු මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක්. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය දරුවෝ අපිට දලදා වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ ලබා දුන්නා. දලදා වහන්සේට වඳින ග්‍රීවා ධාතුන් වහන්සේට මයංගනේ වඳින මිනිසුනේ කෙලෙහි ගුණ දැක්වීම පිණිස ශ්‍රී සාරිපුත්ත මහා සෑයට උපස්ථාන කරන්න මේ සෑය හදන කටයුතු වලට එකතු වෙන්න. ඊළඟට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිතේ හරි පුදුමයි. මේ බුද්ධ ශාසනයේ ප්‍රත්‍යලාභින් අතර අග්‍ර කවුද? සීවලී මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක්. මේ බුද්ධ ශාසනයේ දානමාන නොලැබුණම කෙනා කවුද? ලෝසක මහරහතන් වහන්සේ. ලෝසක මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක්. පුදුමේ බලන්නකෝ.
ඒ දෙදෙනාම එකම ධර්මයෙන් හික්මවනවා. මේ බුද්ධ ශාසනයේ ශික්ෂාකාමීත්වයෙන් අග්‍ර රාහුල මහරහතන් වහන්සේ. මේ බුද්ධ ශාසනයේ නොසණ්ඩාල වැඩ ඔක්කොම කළේ අස්සජී පුනබ්බසුක. අස්සජී පුනබ්බසුක දෙන්නත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක්. රාහුල මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක්. බලන්නකො මේ ප්‍රඥාවන්ත මහරහතන් වහන්සේට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච ලෝකේ. හරිම පුදුමයි. හරිම පුදුමයි. ඉතින් ගොඩාක් විස්තර තියෙනවා. ඉතින් මේ රහතන් වහන්සේ ගැන හිත පහදවා ගන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ එක බමුණෙක්ගේ සොත්තිසේන නම. සොත්තිසේන බමුණයි ගෙදෙට්ට යනවා. දාන්නේ නැහැ එදායි බමුණ දුප්පත්. අරින් රහතන් වහන්සේ එනකොට මෙයා ගෙදරින් පැන්නා. දෙන්න දෙයක් නැහැ. හැංගිලා ඉන්නවා යනකල්. දෙවෙනි දවසෙත් වැඩියා. එදත් නැහැ හැංගිලා ඉන්නවා යනකල්. තුන්වෙනි දවසෙත් වැඩියා. එදත් දාන්නේ නැහැ. සොත්තිසේන බමුණ හැංගිලා ඉන්නවා. හොරෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනකල්. ඊළඟ දවසේ සොත්තිසේන බමුණට ආහාර ටිකක් ලැබුණා. හිතුවා අදාවනම් කියලා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුණා. සමවැදිලා අර බමුණගේ නිවසට ආවා. එතකොටම අනේ අදාවනම් කික හිත ඉන්නකොටම රහතන් වහන්සේ වැඩියා දාන ටික පූජා කළා. මට නම් දුක් විඳින සංසාරයක් එපා කියලා වැන්දා. අනේ යාට බලවත් ආබාධයක් හැදිලා සොත්තිසේන ටික දිනකින් මැරුණා. මැරිලා ඒ නගරේම තිස්ස කියලා කුමාරයෙක් වෙලා ඉපදුණා. අවුරුදු 7න් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිටිපස්සේ ගිහිල්ලා මහාන වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන්ම බණ අහලා රහත් වුණා. එකම රහතන් වහන්සේ නිසා පින් කරලා ඒ රහතන් වහන්සේගෙන්ම රහත් වුණා. අනේ සාරිපුත්ත මහරහතන් වහන්සේට නමස්කාර වේවා. ඒ උතුම් මහරහතන් වහන්සේට නමස්කාර වේවා. දෙවියන් මිනිසුන් බඹුන් නාගයන් රකුසන් සියලු දෙනා එකතුව මේ උතුම් සෑය කිරිසුදු පාටින් බබලන මහා සෑය ඒ ඉදිකරන කටයුතු වලට සියලු දෙනා එකතු වේවා. සියලු දෙනා පින් කරගනිත්වා. ඔයාලගේ ඇඟවල වල ඇති මැරිච්ච ඥාතීන් ඒ අසනීප පිට ඇවිල්ලා වත් කරන්න. ඒ අයටත් සෙත් දෙන්න. මට බලපෑම් කරන මට කරදර කරන අපේ පවුල් වල මැරිච්ච අය ඉන්නවනම් මම මේ ගඩොලක් තියපු මම මේ සිමෙන්ති කොට්ටයකට උදව් කරපු මම ආධාර කරපු මේ පිනුත් ඒ අයට අනුමෝදන් වෙන්න ඕන. මට කරදර කරන මන් ලෙඩ කරන සියලු දෙනාට මට හෝනියම් කරන මට බැඳිලා ඉන්න සියලු දෙනාට මේ පින් ලැබේවා කියලා හිතන්න. මේ නොපෙනෙන ලෝකේ සුවපත් කරන්න. මේ නොපෙනෙන ලෝකේ සුවපත් කරන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේට වැඳලා පාඩු නෑ ඔය වැස්සේ ඉන්න එක. පාඩු නෑ. හිත පහදවාගෙන වඳින එක පාඩු නෑ. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට දැක්කා එක කෙල්ලෙක් ඉන්නවා චූටි කෙල්ලෙක් නිගණ්ඨයන්ගේ ශ්‍රාවිකාවක් නිරේ යන්න ඉන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දැක්කා ඒ කෙල්ල සාරිපුත්ත මහරහතන් වහන්සේට වැන්දොත් නිරේ යන්නේ නැහැ කියලා. අනිල් ළමයි ටිකව අර දුවට කියලා මට වඳින්න කියලා. ඒ ළමයාට කිව්වා වඳින්න කියලා. එයා කිව්වා මට බෑ කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වා බලෙන් වඳවන්න කියලා. අනිල් ළමයි ටික ගිහිල්ලා අත් දෙකයි බෙල්ලයි මිරිකගෙන ඇවිල්ලා වැඳපිය කියලා තිබ්බා. අර කෙල්ල බයිට මෙහෙම කළා. ඒ කෙල්ල මැරිලා නිරේ යන්න හිටපු එක්කෙනා මේ පෙරේතෙක් වෙලා ඉපදුනේ. ඉතින් නිරේට වැඩිය පෙරේත ලෝකේ හොඳයිනේ. ඒ පෙරේතයා සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩින මාවතේ ඉඳලා ඈත ඉඳලා කිව්වා අපාය යන්නේ නැතුව බේරුණේ ඔබ වහන්සේ නිසා. ඒත් මේ පෙරේතිට කණ්ඩ නැහැ කියලා කෑ ගැහුවා. උන්වහන්සේ පිණ්ඩපාතේ තව ස්වාමීන් වහන්සේ නමකට දීලා චූටි රෙදි කෑල්ලක් තව ස්වාමීන් වහන්සේ නමකට දීලා මන් දැක්ක පෙරේතිට අනුමෝදන් වේවා කිව්වා. දිව්‍ය යස ඉසුරු පහළ වුණා. අර පාරේ යද්දි දැක්ක කෙල්ලේ කොච්චර කරුණාවක්ද කොච්චර කරුණාවක්ද. පියවරෙන් පියවරට සනීප කළා. තම්බදාටක වගේ මිනිමරු අලුගෝසුව නිරේ යන්න ඉද්දින් බේරගත්තා. ධනංජානි වගේ නිරේ යන්න හිටපු අය බේරගත්තා. ඔබට උරුම වෙලා තියෙන අපායක වැටෙන එක නම් ඔය අපායෙන් නිදහස් වෙන්න වන්දනා කරන්න සාරිපුත්ත මහරහතන් වහන්සේට. මේ උතුම් සාරිපුත්ත මහා සෑයට උපස්ථාන කරන්න. ඉතින් ඒ නිසා ඉතින් මේ වෙලාවේ හැටියට පින්වතුනි ඔයාලට පුළුවන් විදිහට මේ කාලගුණෙත් එක්ක දහම් කරුණු ටිකක් සිහි කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන අපි කරපු දේශනාවක් අනුරාධපුර අසුපේ ඉඳලා ශ්‍රී සාරිපුත්ත පිම්පිරෙන ගුණවරුණ කියලා ඔබට රූපවාහිනියෙන් ශ්‍රවණය කර අහන්න දකින්න ලැබුණා. ශ්‍රද්ධා YouTube channel එකෙත් තියෙනවා. අහන්න. හිත පහදවා ගන්න.
දෙවිවරු සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ ගැන අහනකොට උපතින් ලැබෙන ආලෝකය තව වැඩි වෙනවා කියනවා. ඇඟේ දෙවිවරුන්ගේ ඇඟේ පාට වෙනස් වෙනවා කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ අහනකොට. රාගය නිසා කැතවෙච්ච හිත් අපේ. ද්වේෂය නිසා කැතවෙච්ච හිත් අපේ. ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, මාන්නය නිසා කැතවෙච්ච අපේ හිත් ලස්සන කරගන්න ඕනේ නම් සාරිපුත්ත මහරහතන් වහන්සේට වඳින්න. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ අහන්න. ශ්‍රීමත් ශ්‍රී සාරිපුත්ත මහා සෑයට උපස්ථාන කරන්න. ඒ නිසා ඇත්තටම මට නම් හිතෙන්නේ මේ සෑයට ගඩොලක් හෝ වැලි කැටයකින් හෝ රුපියලකින් හෝ එහෙම නැත්නම් කාලෙන් ධනෙන් ශ්‍රමයෙන් හෝ අඩුමතරමේ සාදු කියලා හරි අනුමෝදන් වෙන්න පුළුවන් නම් ඇත්තටම ඔබට පින් තියෙනවා. ඒක පිනේ ලක්ෂණයක්. නිසා බොහෝ දෙනාට හිතසුව පිණිස යහපත පිණිස ශ්‍රී සාරිපුත්ත මහා සෑය සියලු දෙනාගේ පින් බලයෙන් ඉදි වේවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් මේ උතුම් සෑය මනරංව දෙවි මිනිසුන්ට සිත් පහදවා ගැනීම පිණිස ඉක්මනින් ඉදි වේවා. සියලු දෙවියන් බඹුන් නාගයන් රකුසන් නොපෙනෙන ලෝකේ සියලු දෙනාද මේ උතුම් සෑය ඉදි කිරීමට එකතු වෙත්වා. මෙතරම් ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එකම සෑයක වැඩ සිටින ශ්‍රී උතුම් මහානුභාව සෑය ඉදිකරන්න සියලු දෙනා එකතු වේවා. මේ සාදු කියපු පින්බලය, බණ ඇසූ පින්බලය, සිත පහදවාගත් පින්බලය ඒකාන්තයෙන් ඉක්මනින් සසර දුකින් නිදහස් වෙන්න අර සොත්තිසේන දානයක් පූජා කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිරිපා ළඟ වැඳලා ඒ සාරිපුත්තයන් වහන්සේ නිසාම රහත් උනේ. අපි මේ උතුම් සෑය ඉදිරියේ මල් සෑයේ වැඩ සිටින ධාතුන් වහන්සේලා ඉදිරියේ වැඳලා සිත පහදවාගෙන මේ සිහි කරන්නේ මේ කරන පින් බලෙන් අපිටත් ඉක්මනින් සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා. සියලු දෙවියන් බඹුන් නාගයන් මේ සියලු පින් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ වැස්සට බැරි වුණා ඔබ ඔතනින් පන්නලා දාන්න. ඔබ ඔතනින් පන්නලා දාන්න බැරි වුණා. මම බන කියන එක අඩු වුණා කියලා හිතන්න එපා. මොකද මම කිය යුතු ගොඩාක් කරුණු මීට කලින් කරපු මේ සාරිපුත්ත ගුණ වන්දනාවේදී සිහි කළ අනුරාධපුර දේශනාවේදී ඒ දේශනාවත් අහන්න. අනිත් එක සෑය ඉදිවි යනකොට තව තියෙනවනේ මේක මෙතනින් ඉවර නෑනේ. ආයමත් අහමු. ආයමත් හිත පහදවා ගන්න නැත්තම් කොයි තරම් දෙයක්ද. ඒ නිසා පොඩ්ඩක්වත් හිතට දුක ගන්න එපා. මේ වැස්සවලහක දෙවියන්ටත් පින් සිද්ධ වේවා.